හරි ළමයි එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාපයේ ද්‍රව ප්‍රසාරණයට අදාළව පහුගිය විභාග වලට ආපු MCQ ටික. ඒතර past papers MCQ discussion එකක් තමයි මේක යන්නේ. ඒතර මම කියන්නේ අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් පොඩ්ඩක් හරි තනියම try කරන්න. හරිද? ඒ කියන්නේ ප්‍රශ්නේ කියවලා හරි තියෙන්න ඕන අඩුම තරමේ මේ discussion වීඩියෝ එක බලන්න කලින්. ඒතර එහෙම ඔයාලා තනියම හදන්න යද්දි බැරි වෙන ගණන් තියෙන්න පුළුවන්. හරිද? ඒක අවුලක් නැහැ. ඒ ටික මේකෙන් ගොඩ දාගමු. හැබැයි හැම ගානක්ම අඩුම තරමේ ඔයාලා කියවලවත් තියෙන්න ඕන. හරිද? නැතුව එකපාරට මේක බලන්න එපා. හරි. එතකොට ඇත්තටම අපිට ද්‍රව ප්‍රසාරණය කියන පාර්ට් එක යටතේ පේසුළු පොතේ තියෙන MCQ 17ක්. හරිද? 2020 වෙනකන් අපිට MCQ ටික දාලා තියෙනවා. ඒතර ওই ගණන් 1000ක් තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? හරි. එතකොට මම එන්නම් පළවෙනි ගානට. පළවෙනි ගාන 1983 A level. හරිද? පේසුළු වල පළවෙනි ගාන. ඒ කියන්නේ 1983 A level. හරි. පළවෙනි ගානේ කියනවා ළමයි අපිට උෂ්ණත්වයේ T වලදී මධ්‍යන පරිමා ප්‍රසාරණතාවය AW හා ඝනත්වය ρW වන ජලය බීකරයක අඩංගු වේ. උෂ්ණත්වය T වලම තිබෙන ඝනත්වය ρL වන ජලය සමග මිශ්‍ර නොවන වෙනත් ද්‍රවයකින් කුඩා ප්‍රමාණයක් බීකරයට වත් කරාලු. එතකොට අදාළ ද්‍රවයේ මේ මධ්‍යන පරිමා ප්‍රසාරණතාවයේ AL නම් ඒක ජලය තුල පාවීමට පටන් ගන්න උෂ්ණත්වය තමයි අහන්නේ. හරිද? හරි ළමයි අනිවාර්යෙන් රූප සටහනක් දාගන්න වෙනවා. හරි. දැන් අපිට කියනවා මෙන්න මෙහිම බීකරයක් ඇතුලේ ජලය තියෙනවලුනේ. කලින්ම බීකරයක් ඇතුලේ ජලය තියෙනවලු. හරි. බීකරයක් ඇතුලේ ජලය තියෙනවලු. හැබැයි ওই බීකරයට දානවලු වෙනත් ද්‍රවයක්. ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති ද්‍රවයක්. හරි. එතකොට මොකද්ද වෙන්නේ? දැන් ද්‍රව වර්ග දෙකක්නේ බීකරය ඇතුලේ තියෙන්නේ. එහෙනම් අර බීකරය යටට යන්නේ කවුද? ඝනත්වයේ වැඩි ද්‍රවයනේ. ඕක අපි ද්‍රවසිතිය පාඩමේ දන්නවා ඝනත්වයේ වැඩි ද්‍රවය තමයි යටට යන්නේ. ඉතින් අපිට වරහන් ඇතුලේ ගාන දීලා තියෙනවා ρL විශාලයි ρ වෝට. ඒ කියන්නේ වතුර වල ඝනත්වයට වඩා අර පිටින් දාපු ද්‍රවයේ ඝනත්වය වැඩිලු. හරි. එහෙනම් පිටින් දාපු ද්‍රවය අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? පිටින් දාපු ද්‍රවය මෙයාගේ පතුලට යන්න ඕනනේ. හරි. එතකොට ඒ පතුලට ගිහපු ද්‍රවයේ ඝනත්වය ρL සහ යාගේ ප්‍රසාරණතාවය AL. හරි. ඉතින් ළමයි කලින් ඉඳන්ම තිබිච්ච වතුර ටික මොකද්ද වෙන්න ඕන? වතුර ටික උඩ ඔන්නෝම විස්තරයක් විතර තියෙන්න ඕන. හරිද? උඩ ඔන්නෝම විස්තරයක් විතර තියෙන්න ඕන. හරි. ඒතර වතුරේ ගත්තට පස්සේ වතුරේ ඝනත්වය ρ වෝට සහ යාගේ ප්‍රසාරණතාවය A වෝට. හරි. AW. ඔන්න ඕක තමයි ළමයි රූපේ. හරිද? හරි. එතකොට මේ කතන්දරේ වෙන උෂ්ණත්වය සිම්පල් T කියලා ගන්න දීලා තියෙනවා. මේක වෙන්නේ සිම්පල් T කියන උෂ්ණත්වයක දිලු. හරිද? සිම්පල් T කියන උෂ්ණත්වයක දිලු. හරි. ඊට පස්සේ අපිට කියනවා මේ මෙන්න මේ ද්‍රවය ජලයේ පාවෙන්න පටන් ගන්න උෂ්ණත්වය. හරි ළමයි. ඒතර ද්‍රවස්ථිතිය පාර්ට් එකක්. හරිද? දැන් මොකක් හරි එකක කවුරු හරි පාවෙන්න නම් අඩුම තරමේ උන් දෙන්නගේ ඝනත්වය මොනවා වෙන්න ඕනද? අඩුම තරමේ සමානවත් වෙන්න ඕනනේ. ඇත්තම කතාව ඉතින් ජලය තුල මෙයා පාවෙන්න නම් ජලයේ ඝනත්වයට වඩා මෙයාගේ ඝනත්වය අඩු වෙන්න ඕන. හැබැයි අපෙන් අහන්න පාවෙන්න පටන් ගන්න මුල්ම අවස්ථාවනේ. ඉතින් මුල්ම අවස්ථාවේදී අඩුම තරමේ හරිද? අවම වශයෙන් ඝනත්ව දෙක සමානවත් වෙන්න ඕන. හරිද? ඝනත්ව දෙක සමානවත් වෙන්න ඕන. දැන් ආරම්භයේ ඉතින් ρL ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වය වැඩිනේ. ඒතර ඝනත්ව සමාන වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? මේ දෙන්නගේ උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න ඕනනේ. ඔයාලා දන්න උෂ්ණත්වය වැඩි කරද්දී ඝනත්වය වෙනස් වෙනවා. අපි හිතමු ඩෙල්ටා ටීට ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරන්න ඕන වුණා කියලා. ඒ කියන්නේ අන්තිමට මුන් දෙන්නගේ ඝනත්ව සමාන වෙන්න ඩෙල්ටා ටීට ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරන්න ඕනවා කියලා හිතමු. හරිද? හරි. එතකොට මම හිතන්නම් මේ දෙන්නම ඩෙල්ටා ටීට ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ හරිද? උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මම හිතන්නම් ජලයේ අවසාන ඝනත්වය ජලයේ අවසාන ඝනත්වය ළමයි මම හිතන්නම් ආරම්භක ඝනත්වය ρ වෝටනේ. මම අවසාන ඝනත්වය මම හිතන්නම් ρ වෝට t. හරි. ඊළඟට මම හිතන්නම් ද්‍රවයේ අවසාන ඝනත්වය. හරිද? ඒ කියන්නේ ද්‍රවයේ අවසාන ඝනත්වය ඩෙල්ටා t ප්‍රමාණයකින් වැඩි කරාට පස්සේ ද්‍රවයේ අවසාන ඝනත්වය මම හිතන්නම් ළමයි එයාගේ ආරම්භකික ρL නේ. දැන් මම හිතන්නම් ρLt කියලා. හරි. අන්තිමට මේ ජලය තුල මේ ද්‍රවය පාවෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මුන් දෙන්නගේ අඩුම තරමේ සමානවත් වෙන්න ඕනනේ. අඩුම තරමේ සමානවත් වෙන්න ඕන. හරි. එහෙනම් මට එතනින් ගන්න පුළුවන් පාවීමට නම්. හරිද? දැන් පාවෙන්නනේ අවශ්‍යතාවය. පාවීමට නම් අවම වශයෙන් අපිට වෙන්න ඕන දේ තමයි ρ වෝට t කියන එක සමාන වෙන්න ඕන ρLt ටවත්. හරි ළමයි. දැන් මේ ρ වෝට t කියන්නේ මොකද්ද? එයාගේ උෂ්ණත්වය ඩෙල්ටා ටීටකින් වැඩි කරාට පස්සේන අවසාන ඝනත්වයනේ. හරි. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මෙහිම සමීකරණයක්. හරිද? මම මේකට අදාළ සමීකරණය ලියන්නම්. අවසාන ඝනත්වය සමානයි ආරම්භක ඝනත්වය බෙදීම 1 ධන ගැමාවතාවක් ඩෙල්ටා ටීට. ඔන්න ඕක තමයි මේ තමයි ළමයි ගාන හිතන සමීකරණය. හරි. මේක අපි ක්ලාස් එකේ ඉගෙනපු සමීකරණයක්. හරි. දැන් ළමයි ඉතින් මෙතෙන්ට ඕක දාගන්න තියෙන්නේ.
හරිද? දැන් අපි දාලා සුළු කරලා උත්තරයක් ගමු. උත්තර මට ගන්න පුළුවන් අවසාන ඝනත්වය සමානයි මෙයාගේ ආරම්භක ඝනත්වයේ ρ වෝට බෙදීම 1 ධන එයාගේ ප්‍රසාරණතාවයට අපිට ආවේ a වෝට වතාවක් උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා ටීටා. හරිද? ඊට පස්සේ මෙතන මේ විදිහට ලියා ගන්න පුළුවන් ආරම්භක ඝනත්වයේ ρl 1 ධන al වතාවක් ඩෙල්ටා ටීටා. හරිද ළමයි? හරි. දැන් ඉතින් ඕක සුළු කරගන්න පුළුවන්. හරිද? මම සුළු කරන්නේ එච්චර ලොකුවට විස්තර කරන්නේ නැහැ. ඔයාලට සුළු කිරීම එහෙම ලොකු අවුලක් නැහැනේ. හරි. මෙයා මම මේම හරස් ගුණ කරන්නම්. එතකොට මේ පැත්තෙනම මට ρ කොට ධන ρ කොට al ඩෙල්ටා ටීටා සමානයි මේ පැත්තට ගුණ කරාට පස්සේ එනවා ρl ධන ρl a කොට ඩෙල්ටා ටීටා. හරිද ළමයි? ඔන්න ඔහොම එකක් එනවා. හරි. දැන් අපි අර ටීටා කියන්නේ අපි අතින් දාගත්ත කෙනෙක්නේ. හරිද? ටීටා කියන්නේ ළමයි අතින් දාගත්ත කෙනෙක්නේ. මම ওই ටීටා කියන එක උක්ත කරගන්නම්. හරිද? හරි. ටීටා කියන එක උක්ත කරගන්න නම් මේ පැත්තේ තියෙන ටීටා පදෙත් මෙහෙට ගන්න එපා. හරි. එතකොට මෙයාවත් මෙහෙට ගත්තට පස්සේ මට එනවා මොකද්ද? ρ කොට al ඩෙල්ටා ටීටා ඍණ ρl a කොට ඩෙල්ටා ටීටා හරිද? ඩෙල්ටා ටීටා සමානයි මේ පැත්තේ තියෙන ρl සමානයි මේ පැත්තේ තියෙන ρl හරිද? ρl ඊට පස්සේ මේ පැත්තේ ρ වෝට් එක එහා පැත්තට ගියොත් ρ වෝට් එක එහා පැත්තට ගියොත් හරිද? ρ වෝට් එක එහා පැත්තට ගියොත් මොකක්ද වෙන්නේ ළමයි? මේ පැත්තේ ρ වෝට් එක එහා පැත්තට ගියොත් ඍණ ρ වෝටනේ. ඍණ ρ වෝට්. හරිද? ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද? හරි. එතකොට මේකෙන් අපිට ඩෙල්ටා ටීටා උක්ත කරගන්න පුළුවන්. අපිට පොදුවේ ඩෙල්ටා ටීටා කෙනෙක් එළියට ගත්තට පස්සේ මෙතන එනවා ρ වෝට al ඍණ ρl a වෝට සමානයි ρl ඍණ ρ වෝට. ඔහොම එකක් එනවා ළමයි. හරිද? ඉතින් අපිට මෙතන ගත්තට පස්සේ ඩෙල්ටා ටීටා සමානයි ρl ඍණ ρ වෝට බෙදීම ρ වෝට al ඍණ ρl a වෝට. ඔන්න ඔහොම එකක් එනවා. දැන් බලන්න ළමයි ඔහොම උත්තරයක් ගානේ මේ නෑනේ. හරිද? ඔහොම උත්තරයක් නෑ. එතකොට අපිට පුළුවන් මේ ආපු පදේ උඩයි යටයි දෙකම හරිද? උඩයි යටයි දෙකම ඍණ එකෙන් ගුණ කරගන්නනේ. ප්‍රශ්නයක් නෑනේ. උඩයි යටයි දෙකම ඍණ එකෙන් ගුණ කරොත් මොකද්ද වෙන්නේ? මෙයාලගේ අර පද දෙක මාරු වෙනවා. එහෙනම් ඩෙල්ටා ටීට සමානයි මට ලියා ගන්න පුළුවන් ρ වෝට ඍණ ρl බෙදීම ρl a වෝට ඍණ ρ වෝට al. මේකම තමයි ළමයි මේ තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මම උෂ්ණත්ව වෙනසට මේ සමීකරණයක් ගත්තා. හරි. දැන් හැබැයි ගානේ අපෙන් අහන්නේ මොකද්ද? මෙයාගේ මේ ඝනත්ව සමාන වෙන අවසාන උෂ්ණත්වයනේ. හරි. ආරම්භක උෂ්ණත්වය කීයද? සිම්පල් T. උෂ්ණත්වය වැඩි වුණේ කොච්චරකින්ද? ඩෙල්ටා T ප්‍රමාණයකින්. එහෙනම් අවසාන උෂ්ණත්වය කියන්නේ මොකද්ද? ආරම්භක උෂ්ණත්වයට එකතු කරන්න ඕන එයාගේ උෂ්ණත්වය වැඩිවීම. හරිද? එහෙනම් මට අවසාන උෂ්ණත්වය ළමයි මට ගන්න පුළුවන් ආරම්භක උෂ්ණත්වය ධන උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනසට එකතු කරන්න ඕන ආරම්භක උෂ්ණත්වය. හරි. උෂ්ණත්ව වෙනස අපි ගණනය කරා ρ වෝට ඍණ ρl බෙදීම ρl a වෝට ඍණ ρ වෝට al ධන ආරම්භක උෂ්ණත්වය සිම්පල් T. එතකොට ළමයි උත්තරේ වෙන්න ඕන අංක 1නේ. උත්තරේ වෙන්න ඕන අංක 1. හරි. ඒතර ඔයාලා අනිවාර්යෙන් කලින් හැදුවේ නැත්නම් ගාන හදාගන්න. හරිද? හරි. එතකොට අපි පළවෙනි ගාන කම්ප්ලීට් කරා. හරි. දැන් යන් අපි දෙවෙනි ගානට. එතකොට ඔයාලට වෙලාව මදි නම් වීඩියෝ එක පෝස්ට් කරලා මේ අනිවාර්යෙන් මේ ගාන හදාගන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි එකේදී අපිට කියන උෂ්ණත්වයේ සෙල්සියස් 30 පවතින ජලය අඩංගු උස සරාවක් තුළ තබා ඇති සංවේදී ද්‍රවමානයක පාඨාංග සම්බන්ධයෙන් පහත කර ඇති ප්‍රකාශ සලකා බලන්නලු. හරි. දැන් ළමයි ද්‍රවමානය කියන්නේ අපිට මේ ද්‍රවස්ථිතිය පාඩමේ තිබිච්ච උපකරණයක්. ඒතර ද්‍රවමානය පාවිච්චි කරලා අපි කරන්නේ මොකද්ද? ඝනත්වය මැනගන්න එකනේ. හරිද? හරි. ඒතර ඕකේ ඒ ප්‍රකාශනය කියන උෂ්ණත්වය සෙල්සියස් 40 දක්වා වැඩි කරාට පස්සේ ද්‍රවමානයේ පාඨාංගය ඉහළ නගීලු. හරිද ළමයි? හරි. බලමු මම ඕකට අදාළ වෙන කන්සෙප්ට් එක කියන්නම්. හරිද? ඕකේ. හරි. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ 1984 A level ප්‍රශ්නේ. ඒතර ද්‍රවමානය සම්බන්ධව තමයි අහලා තියෙන්නේ. ඒතර ද්‍රවමානයෙන් අපි කරන්නේ මොකද්ද? ඝනත්වය මනින එක. හරි. කොහොම හරි ජලය සම්බන්ධවනේ දාලා තියෙන්නේ. හරි. එතකොට අපි ක්ලාස් එකේ ඔයාලට කියලා දුන්න ජලය සම්බන්ධ ප්‍රස්ථාරනේ.
හරිද? අර උෂ්ණත්වයත් එක්ක ජලයේ පරිමාව සහ ඝනත්වයේ විචලනය වීම කියන එක. හරි. එතකොට ජලය අර අනියම් පාර්ට් එකක් තිබ්බනේ. ඒ කිව්වේ මොකද්ද? සෙල්සියස් 0.4 වෙනකන් ජලයේ උෂ්ණත්වය වැඩි වෙද්දි පරිමාව වැඩි වෙන්නේ අඩු වෙනවා කියලා කිව්වනේ. අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ ඝනත්වය ප්‍රස්ථාරගත කරොත් හරිද? ඝනත්වය ප්‍රස්ථාරගත කරොත් උෂ්ණත්වයත් එක්ක එතෙන්දි මොකද්ද වෙන්නේ? සෙල්සියස් 0.4ට යනකම් උෂ්ණත්වය වැඩි වෙද්දි හරිනම් ඝනත්වය මේ අඩු වෙන්න තමයි ඕන. හැබැයි ජලය නම් මොකද්ද වෙන්නේ? ඝනත්වය එන්න වැඩි වෙනවා. එතනින් එහාට ඉතින් සාමාන්‍ය විදිහට අඩු වෙගෙන යනවා. හරි. ඒතර ඔන්න ඔය concept එක තමයි ළමයි මේ ගානට පාදක වෙන්නේ. හරිද? හරි. එතකොට අපිට ඒ ප්‍රකාශනය කියනවා ජලයේ උෂ්ණත්වය 40 දක්වා වැඩි කරාට පස්සේ ද්‍රවමානයේ පාඨාංකය ඉහළ නගිනු. හරි දැන් ආරම්භයේදී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් කීයද තියෙන්නේ? ගාණය අපිට කියනවා ආරම්භයේ තියෙන සෙල්සියස් 30. සෙල්සියස් 30 තිබිච්ච එක සෙල්සියස් 40ට යනවලු. ඒ ප්‍රකාශනය කියන්නේ ඔන්න ඔහොම දෙයක්. හරි ළමයි. එතකොට දැන් ඝනත්වයෙන් අපිට කතා කරන්න ඕන ද්‍රවමානය ගැන කතා කරද්දි 30 කියන්නේ මේ වගේ තැනක් 40 කියන්නේ මේ වගේ තැනක්. හරි මට කියන්න ළමයි දැන් 30ද ඝනත්වය වැඩි 40ද? මේ ප්‍රස්ථාරයන්ව පේනවා කෙලින්ම ඝනත්වය වැඩි 30දිනේ. ඒ කියන්නේ 40ට යන්න උෂ්ණත්වය වැඩි වෙන්න ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනවා කියන්නේ ද්‍රවමානයේ පාඨාංකය මොකද්ද වෙන්න ඕන? ඝනත්වය අඩු වෙනවා කියන්නේ ඉතින් ඝනත්වයනේ මැනෙන්නේ. එහෙනම් ද්‍රවමානයේ පාඨාංකය අඩු වෙන්න ඕන. හරි. එතකොට අපිට කියන්නේ පළවෙනි එකේ ක්‍රමයෙන් ඉහළ නැගී කියලා වැරදි. ද්‍රවමානයේ පාඨාංකය අඩු වෙන්න ඕනේ. හේතුව ඝනත්වය අඩු වෙන නිසා. හරි. ඊට පස්සේ බලමු අපි B මේ ප්‍රකාශනය ළමයි. හරිද? හරි. B එකේ කියනවා උෂ්ණත්වය 20 දක්වා ක්‍රමයෙන් වැඩි කරහොත්. ඇත්තටම 20 දක්වා වැඩි කරන්න නෙමෙයි අඩු කරන්නනේ. සෙල්සියස් 30 ඉඳන් සෙල්සියස් 20 දක්වා උෂ්ණත්වය අඩු කරනවලු. බලමු. තර සෙල්සියස් 20 තියෙන මෙන්න මේ හරියේ. තර සෙල්සියස් 20 දී ඝනත්වය තව ටිකක් වැඩිනේ. 30ට වඩා වැඩි. ඒ කියන්නේ සෙල්සියස් 30 ඉඳන් සෙල්සියස් 20ට යනකොට ඝනත්වය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් ද්‍රවමානයේ පාඨාංකය මොකද්ද වෙන්න ඕන? අනිවාර්යෙන් ද්‍රවමානයේ පාඨාංකය වැඩි වෙන්න තමයි ඕන. හැබැයි B ප්‍රකාශනයේ තියෙන්නේ ඒක 15 වසී කියලා. ද්‍රවමානයේ පාඨාංකය 15 වසී කියලා තියෙන්නේ. ඉතින් ඒක වැරදිනේ. ඝනත්වය වැඩි වෙන නම් ද්‍රවමානයේ පාඨාංකය වැඩි වෙන්න ඕන. හරි ළමයි අන්තිම C ප්‍රකාශනයේ උෂ්ණත්වය සෙල්සියස් 2 දක්වා ක්‍රමයෙන් අඩු කළ විට ද්‍රවමානයේ පාඨාංකය ක්‍රමයෙන් ඉහළ නැග 15 වසීලු. හරි බලමු. C ප්‍රකාශනයේ හරි 30 ඉඳන් සෙල්සියස් 2 දක්වා බහිනවලු. හරි මම මුලින්ම 30 ඉඳන් 4 දක්වා බහිනවා කියලා හිතන්නම්. ඊට පස්සේනේ 2 දක්වා බහින්න ඕන. හරි. දැන් ළමයි මම කලින්ම මෙන්න මේ පාර්ට් එක ගැන හිතන්නම්. හරිද? 30 සහ 4 කියන එක. හරි 30 සහ 4 කියන එක හිතුවොත් 30 කියන්නේ මෙතනනේ. 4 කියන්නේ මෙතන. ඒතර 30 දී ඝනත්වය වෙන්නේ මෙන්න මේ අගේ. 4 දී ඝනත්වය වෙන්නේ මේ අගේ. ඒතර 30 ඉඳන් 4ට එනකොට ඝනත්වය මොකක්ද වෙලා තියෙන්නේ? 30 ඉඳන් 4ට එනකොට ළමයි ඝනත්වය වැඩි වෙලා. ඝනත්වය වැඩි වෙලා කියන්නේ ද්‍රවමානයේ පාඨාංකය වැඩි වෙන්න ඕනේ 30 ඉඳන් 4ට එනකම් මෙයාගේ ඝනත්වය වැඩි වෙලා. හරි. ඊට පස්සේ 4 ඉඳන් 2 කියන්නේ මේ වගේ පොයින්ට් එකක්නේ. 4 ඉඳන් 2ට එනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඝනත්වය අඩු වෙලා. හරිද? ඝනත්වය අඩු වෙලා. 4 ඉඳන් 2ට එනකොට ඝනත්වය අඩු වෙලා. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? ද්‍රවමානයේ පාඨාංකය ඉහළ ගිහිල්ලා. හරිද? ක්‍රමයෙන් ඉහළ නැග 15 බසී කියන උත්තරේ තමයි එන්න ඕන. හරිද? ඒතර අපිට ගන්න තියෙන හරි උත්තරේ වෙන්නේ C පමණයි. හරිද? C පමණයි කියන එක. C පමණයි කියන එක. ළමයි මේ ගණන් වල concept හරියට ඔලුවට දාගන්න ඕන. හරිද? ඕකේ. ඊට පස්සේ අනිවාර්යෙන් දැන් ඔයාලට මේ ටික ලියා ගන්න වෙලාවම දෙනවා. වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. අපි යමු දැන් 1984ෙම තව ගානක් තියෙනවා. ඒ ගානට හරිද 1984ෙම අනිත් ගාන. හරි. ඒක ළමයි මේ අපිට රූප සටහනක් දීලා තියෙනවානේ. 1984 ඒ රූප සටහනක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ රූප සටහනක් මෙහිම වාදනයක් දීලා තියෙනවා. මෙහෙම වාදනයක් දීලා තියෙනවා. මේ වාදනයේ ද්‍රව දෙකක් තියෙනවා. එතන මැද තව පොඩි C කියලා වෙනම ඝණයක් තියෙනවා. හරිද? මෙයා A, මෙයා B, මෙයා C, මේක රෝ A, මේක රෝ B. හරි. එතකොට අපි දැන් ගාන කියවමු ළමයි. හරිද? ගාන කියවමු. හරි. ගාන අපිට කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. C ඝණය ඝනත්වයන් පිළිවෙලින් රෝ A සහ රෝ B වන AB නම් වූ එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් තුළ රූපය පෙන්වා ඇති පරිදි පාවේ. ඝනයෙන් හරි අඩක් B ද්‍රවය තුළ ගිලී ඇත. හරිද? හරි අඩක් B ද්‍රවය තුළ ගිලී ඇත කියන්නේ ඉතින් ඉතුරු වඩ තියෙන්නේ මොන ද්‍රවයේද? ඒ ද්‍රවයේනේ. හරි. ඒ කියන්නේ හරි අඩක් කියන කොතන වැදගත්. හරිද? හරි. හරි අඩක් කියන්නේ මොකද්ද? මෙතන තියෙන පරිමාවයි ඊතන තියෙන පරිමාවයි දෙක සමානයි කියන එක. හරිද? ඒ කියන්නේ මෙතන E කොටසේ තියෙන පරිමාවයි මෙයාගේ තියෙන පරිමාවයි සමානයි කියන එක තමයි එතනින් කියවෙන්නේ. හරි. ළමයි දැන් අපි නිකන් හිතමු මෙයාගේ සමස්ත පරිමාව v කියලා. හරි.
සමස්ත පරිමාව v නම් මෙයාගේ A ද්‍රවයේ තියෙන v බෙදීම දෙක පරිමාවක් B ද්‍රවයේ තියෙන v බෙදීම දෙක පරිමාවක් නේ. හරි. දැන් මෙයා පාවි පාවින් ඉන්නේ ළමයි. හරි. පාවි පාවි නම් ඉන්නේ. හරිද? පාවි පාවි නම් ඉන්නේ. මට ලියන්න පුළුවන් මෙයාට බල සමතුලිතතාවක් නේ. හරි. බල සමතුලිතතාවයේදී එන්නේ කොහොමද? එයාගේ බර සමානයි කාටද? මෙතන තියෙන්න පුළුවන් උඩුකුරු දරපුමක් විතරයිනේ. බර සමාන වෙන්න ඕන උඩුකුරු දරපුමට නේ ළමයි. හරිද? ඇත්තටම උඩුකුරු දරපුම ඇති කරන ද්‍රවයන් මෙතන කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඇයි මෙයා A ද්‍රවයේත් ගිලිලා B ද්‍රවයේත් ගිලිලා. එහෙනම් මට උඩුකුරු දරපුම ලියා ගන්න පුළුවන් UA ධන UB නේ. A ද්‍රවයෙන් නැති කරන උඩුකුරු දරපුම සහ B ද්‍රවයෙන් නැති කරන උඩුකුරු දරපුම. හරි. කලින් මොන ඔහොම සම්බන්ධතාවයක් එනවනේ. මම එතකොට මේ ඕක චුට්ටක් තියලා බලන්නම්. හරිද? මේකෙන් මොකක් හරි වැදගත් දෙයක් එනවද කියලා. හරි. දැන් මෙයා පාවි පාවි ඉන්න නිසා බලාතින් සමතුලිතයි. බලාතින් සමතුලිත නිසා මට ලියා ගන්න පුළුවන් මෙයාගේ බර සමානයි උඩුකුරු තෙරපුම් අගයන් දෙකේ එකතුව UA ධන UB. හරි. දැන් ළමයි අපිට මේ ගානේදී ඝනත්ව දීලා තියෙනවනේ ද්‍රවයන් දෙකේ. හැබැයි ඝනයේ ඝනත්වය දීලා නැහැ. හරි. අපි නිකන් ඝනයේ ඝනත්වය හිතමු. හරිද? අපි නිකන් ඝනයේ ඝනත්වය හිතමු ρ c කියලා. හරිද? සීහි ඝනත්වය. සීහි ඝනත්වය ළමයි මම හිතුවා නිකන් ρ c කියලා. හරිද? බලමු දාගෙන. හරි. දැන් මෙතන m කියන්නේ මොකද්ද? ඝනයේ ස්කන්ධය. දැන් මට ස්කන්ධය වෙනකොට දාන්න පුළුවන් ඝනත්වය වතාවක් පරිමාවනේ. ඝනත්වය මම හිතුවේ ρ c කියලා. පරිමාව මම ගත්තේ v කියලා. හරි. වතාවක් g. උඩුකුරු දරපුමේ සමීකරණය මොකද්ද? ද්‍රවසිතියේ පාඩම. හරි. ද්‍රවසිතියේ පාඩම v ρ g. හරි. මට කියන්නේ A ගේ ගිණුණු පරිමාව කීයද? මුළු පරිමාව v බෙදීම 2යි. A ගේ ගිණුණු පරිමාව මුළු පරිමාව v. එහෙනම් A ගේ ගිණුණු පරිමාව v බෙදීම 2යි. හරි. ඊට පස්සේ ρ කියන්නේ A ගේ ඝනත්වය ρ A g. ඒ වගේම UB මට ලියන්න පුළුවන්. එයාගේ ගිණුණු පරිමාව v බෙදීම 2යි. එයාගේ ඝනත්වය ρ b සහ g. හරිද ළමයි? දැන් ඊතර මොකද්ද වෙන්නේ? v කැපෙන ඕනේ. හැමතැනම තියෙනවනේ. සහ g කපන්න පුළුවන් ඕන. හරි. එතකොට මට ඉතුරු වෙනවා ρ c සමානයි ρ A ධන ρ B බෙදීම 2යි. අපි දන්නේ නැහැ තාම මේක වැදගත්ද නැද්ද කියලා. කොහොම හරි අපිට මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? හරි. අපි බලමු ඉස්සරහට මේක වැදගත්ද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපිට මෙයාගේ ඝනයේ ඝනත්වය දුන්නේ නැහැ. හැබැයි ඉතින් අර දීපු දත්තත් එක මට ඝනයේ ඝනත්වය ගන්න පුළුවන් මේ දෙන්නගේ ඝනත්වය එකතු කරලා දෙකෙන් බෙදුවම මෙයාගේට සමානයි කියලා. හරිද? හරි ළමයි. දැන් ගාන ඉතුරු ටික කියවමු. හරිද? ඊට පස්සේ අපිට කියනවා ගැමා A ගැමා B ගැමා C අණු පිළිවෙලින් ABC වල ප්‍රසාරණ සංගුණක වේයිරු අසමානතා ටිකක් දීලා තිනවා ගැමා B ට වඩා ගැමා A වැඩි ගැමා B ට වඩා ගැමා C වැඩි නම් පද්ධතියේ උෂ්ණත්වය T වලින් වැඩි කරාට පස්සේ C ඝණය B ද්‍රවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි නම් හරි ළමයි C ඝණය මොකද්ද වෙන්න ඕන C ඝණය B ද්‍රවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙයිලු හරි ඒ කියන්නේ මොකද්ද? C ඝණය B ඝණයෙන් C ඝණය B ද්‍රවයෙන් සම්පූර්ණ ඉවත් වෙලා යනවා කියන්නේ ඒ කියන්නේ C ඝණය සම්පූර්ණයෙන් තියෙන්නේ A ගේ ඇතුළේනේ. හරි. C ඝණය සම්පූර්ණයෙන් A ගේ ඇතුළේ පාවෙන්න නම් අඩුම තරමේ C ගේ ඝනත්වයයි A ගේ ඝනත්වයයි මොනව වෙන්න ඕනද? අඩුම තරමේ ළමයි C ගේ ඝනත්වයයි A ගේ ඝනත්වයයි සමානවත් වෙන්න ඕනනේ. අඩුම තරමේ C ගේ ඝනත්වයයි A ගේ ඝනත්වයයි සමානවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි C කියන කෙනා A කියන ද්‍රවය ඇතුලේ පාවෙන්න පුළුවන්. ඒතර C කියන කෙනා A කියන කෙනාගේ පාවෙනවා කියන්නේ B ගෙන් නිදහස් කියන එකනේ. හරිද? B ගෙන් නිදහස් කියන එක. හරි. එතකොට අන්තිමට වෙන්න ඕන මොකද්ද ළමයි? C ඝණය B ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්න නම් අපි හිතමු මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා T ප්‍රමාණයකින් වැඩි කරන්න උනා කියලා. හරි. එහෙම වැඩි කරාට පස්සේ හරිද? එහෙම වැඩි කරාට පස්සේ අන්තිමට එන C ගේ ඝනත්වයක් තියෙනවා. දැන් ආරම්භක C ගේ ඝනත්වනේ මම ρ C කියලා හිතුවේ. අපි හිතමු උෂ්ණත්වය වැඩි කරාට පස්සේ C ගේ ඝනත්වය ρ C T ට කියලා. එයා සමාන වෙන්න ඕන කාටද? එයා සමාන වෙන්න ඕන ළමයි අවසාන A ගේ ඝනත්වයට. දැන් ආරම්භක A ගේ ඝනත්වය තමයි ρ A කියන්නේ. මම අවසාන A ගේ ඝනත්වය ρ A T ට කියලා හිතන්නම්. හරිද? ρ A T ට කියලා හිතන්නම්. ඒතර මම හිතනවා ආර මම මේ ලිව් එක පැහැදිලි කියලා පුළුවන් තරම් ලොජික් එක තේරුම් ගන්න. හරිද? මෙහිම ලිව්වේ ඇයි මම මෙහිම ලිව්වේ C ඝණය A ගේ පාවෙන නිසා. පාවෙන්න නම් අනිවාර්යෙන් මුන් දෙන්නගේ අවසාන ඝනත්ව දෙක සමාන වෙන්න ඕන. අර පළවෙනියටම හදපු ගාන වගේම තමයි. හරි ළමයි. දැන් ඒතකොට අපි මේක සුළු කරගමු. හරිද? අර මම ආයිමත් අර සමීකරණය ඕනනම් ලියන්නම්. අවසාන ඝනත්වය සමානයි ආරම්භක ඝනත්වයේ බෙදීම එක දන ගැමාවතාවක් ඩෙල්ටා ටීටා. හරිද? ඕක තමයි තියරි එක. හරිද? මේ ගානට ඇප්ලයි කරන තියරි සමීකරණය තමයි මේක. දැන් ඉතින් ඕක ඇප්ලයි කරලා අපි ගාන හදමු. හරිද? හරි.
දැන් එතකොට රෝසී කියන්නේ මෙයාගේ රෝසී කියන්නේ මෙයාගේ අවසාන රෝසී ටීට කියන්නේ මෙයාගේ අවසාන ඝනත්වයේ C ගේ. ඉතින් එයාගේ ආරම්භක ඝනත්වයට අපි ගත්තේ මොකද්ද? රෝසීනේ. රෝසී බෙදීම එක ධන එයාගේ පරිමා ප්‍රසාරණතාවය පිට දිගට ගැමා C කියලා. හරි. ගැමා C වතාවක් උෂ්ණත්වය වැඩිවීම ඩෙල්ටා ටීට කියලා ගත්තේ සමානයි රෝ A ටීට කියන්නේ අවසාන A ගේ ඝනත්වය එයාගේ ආරම්භක ඝනත්වයේ රෝ A බෙදීම එක ධන ගැමා A වතාවක් ඩෙල්ටා ටීටා. ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද? හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද මේ පද්ධතිය T වලින්නේ වැඩි කරනවා කියන්නේ. හරි. ළමයි මෙතන මේ අපි උෂ්ණත්වයේ ඩෙල්ටා ටීට ප්‍රමාණයකින් වැඩි කරනවා කියලා ලිව්වේ. ඇත්තටම ගානේ එයාට අගයක් දීලා තියෙනවනේ. උෂ්ණත්වය වැඩි කරන්නේ T ගෙන් කියලා. T ගෙන් කියලා දීලා තියෙනවා. හරිද? T ගෙන් කියලා දීලා තියෙනවා. එහෙනම් මට මෙතන ඩෙල්ටා ටීට දාන්න නැතුව කෙලින්ම T කියලා දාගන්න පුළුවන්. හරිද? උෂ්ණත්වයේ වැඩිවීමනේ T කියලා දාගන්න පුළුවන්. හරිද ළමයි? T වලින් වැඩි කරේ නම් කියන නිසා T කියලා දාගන්න පුළුවන්. හරි. දැන් ඕක සුළු කරගමු. හරිද? සුළු කරලා මෙන්න මේ තියෙන උත්තර වලින් හරි උත්තරයක් ගන්න තියෙන. දැන් රෝසී කියන්නේ අපි අතින් දාගත්ත කෙනෙක් නේ. අන්න එතෙන්දි මෙයා වැදගත් නේ. රෝසී කියන්නේ අතින් දාගත්ත කෙනෙක්. හැබැයි රෝසී කියන එක මට රෝ A ධන රෝ B බෙදීම දෙකට සමානයි කියලා දාගන්න පුළුවන්. එහෙනම් මට දාගන්න පුළුවන් රෝසී වෙනුවට රෝ A ධන රෝ B බෙදීම දෙකයි. හරිද? බෙදීම දෙකයි. ඉතින් මට ඕක ලියා ගන්න පුළුවන් බෙදීම දෙක කියන එක යටට දාලා නේ. එක ධන ගැමා C T සමානයි මෙතන රෝ A බෙදීම එක ධන ගැමා AT. හරිද ළමයි? දැන් ඉතින් ඕකේ මොකක්ද උක්ත කරන්න ඕන? සිම්පල් T නේ. සිම්පල් T උක්ත කරන්න ඕන. හරිද? හරි. දැන් අපි බලමු සිම්පල් T උක්ත කරන්නත් නෙවෙයි ඕන. හරිද? උක්ත කරන්න ඕනෙත් නෑ මෙතන. හරිද? උක්ත කරන්න ඕනෙත් නෑ නිකම්ම හරස් ගුණ කරලා තිබුණා නම් ඇති. හරස් ගුණ කරලා උත්තරේ බව පෙන්වන්න වගේ එකක් නේ තියෙන්නේ. හරි. මේ දෙන්න හරස් ගුණ කරොත් මට මේ පැත්තේනෝ රෝ A ධන රෝ B වරහන් මෙයා මේ පැත්තට ආවට පස්සේ එක ධන ගැමා AT ඊට පස්සේ මෙයා මේ පැත්තට ගියාට පස්සේ අපිට නෝ කීයයිද? දෙක අනිත් පැත්තට යනවා 2යි රෝ A වතාවක් එක ධන ගැමා CT. ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද? ඒතර මෙහෙම උත්තරයක් තියෙන්නේ ඔයාලගේ උත්තරවල තුන්වෙනි උත්තරේ. හරිද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. හරි. ඊට පස්සේ අපි යමු 1987 A level ගානට. 1987 A level ගානට. දර ගණත්ව ප්‍රසාරණය කියන එකෙන් අපිට දැනටම මේ ගණන් දෙකක්ම සෙට් වුණා. හරිද? ගණන් දෙකක්ම සෙට් වුණා. හරි. ඊළඟට හතරවෙනි එක කියන්නේ 1987 A level ගාන. හරි ළමයි. ඒකෙත් රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒතර මේක අපි ක්ලාස් එකේදීත් කතා කරපු ගාන. ඔන්න ඔහොම එකක් තමයි දීලා තියෙන්නේ. හරිද? හරි. මෙන්න මේකේ මෙන්න මේ ප්‍රමාණයට මොකක් හරි ද්‍රවයක් රසදිය පුරවලා තියෙනවලු. අපිට මේ වීදුරු භාජනයේ පරිමාව Vg ලු ඊට පස්සේ යාගේ ප්‍රසාරණතාවය ගැමා G ලු ඊට පස්සේ මේ රසදිය වල පරිමාව Vm ලු සහ යාගේ ප්‍රසාරණතාවය ගැමා M ලු. හරිද ළමයි? ඕකේ. ඊට පස්සේ දැන් අපි ගාන කියවලා බලමු. හරිද? ගාන කියවලා බලමු. ගාන අපිට කියනවා පරිමාව Vg වූ වීදුරු භාජනයක් තුල රසදිය Vm පරිමාවක් අඩංගු කොට ඇත. වීදුරු වල සහ රසදියෙහි පරිමා ප්‍රසාරණතාවය ගැමා G සහ ගැමා M වේ. සෑම උෂ්ණත්වයකදීම භාජනයේ නොපිරුණු පරිමාව නියතව පවතී නම් සෑම උෂ්ණත්වයකදීම භාජනයේ නොපිරුණු පරිමාව නියතව පවතී නම් Vg බෙදීම Vm. හරි ළමයි. නොපිරුණු පරිමාව කියන්නේ මොකද්ද? නොපිරුණු පරිමාව කියන්නේ මෙන්න මේ පරිමාවනේ. අර හිස් තියෙන පරිමාවනේ. හරි. ඉතින් ඔයාලා දන්න උෂ්ණත්වය වැඩි කරද්දි හරිද? උෂ්ණත්වය වැඩි කරද්දි මේ භාජනෙත් ලොකු වෙනෝනේ. භාජනෙත් ප්‍රසාරණය වෙනවා. ඒත් එක්කම මේක ඇතුලේ තියෙන ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. හරි. නිකන් මෙහෙම හිතන්න ළමයි. ද්‍රවය ප්‍රසාරණය වන ප්‍රමාණයට වඩා වැඩිපුර භාජනීය ප්‍රසාරණ වුත් මොකද්ද වෙන්නේ? ද්‍රවය ප්‍රසාරණය වන ප්‍රමාණයට වඩා වැඩිපුර භාජනීය ප්‍රසාරණය වුණොත් මේ හිස් පරිමාව මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනෝනේ. හරි. හැබැයි ඔයාලා හිතන්න මෙහෙම ද්‍රවය ප්‍රසාරණය වන ප්‍රමාණයට වඩා අඩුවෙන් භාජනය ලොකු වුණොත් ඒ කියන්නේ ද්‍රවය ලොකු වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් භාජනය ලොකු වුණොත් මොකද්ද වෙන්නේ? එන්න මේ නොපිරුණු පරිමාව කියන එක අඩු වෙනවා. හරිද? අඩු වෙනවා. හැබැයි දෙන්නම එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වුණොත් මොකද්ද වෙන්නේ? දෙන්නම එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වුණොත් ඉතින් වෙන්නේ මේ හිස් පරිමාව කියන එක නොපිරුණු පරිමාව කියන එක නියතයක් විතර තියෙනවනේ. ඔන්න ඔය ලොජික් තේරුම් ගන්න. හරිද? ඒතර මේ නොපිරුණු පරිමාව නියතයක් විදිහට තියෙන නම් වෙන්න ඕන දේ තමයි අවශ්‍යතාව තමයි දෙන්නගෙම පරිමාවේ වැඩිවීම. හරිද? ඒ කියන්නේ ඩෙල්ටා V වීදුරු වල
ඒ කියන්නේ වීදුරු වල පරිමාවේ වැඩිවීම සමාන වෙන්න ඕන මොකටද රසදිය වල පරිමාවේ වැඩිවීමට. හරි. ඉතින් මේකට අදාළ සමීකරණය වල දැනගෙන ඉන්න ඕන. සමීකරණය මොකද්ද? ඩෙල්ටා v සමානයි v වතාවක් ගැමා වතාවක් ඩෙල්ටා t ටනේ. මතකයින් ළමයි මූලිකම සමීකරණයක්. හරිද? මූලිකම සමීකරණයක්. දැන් ඉතින් මේව මතක වෙලා තියෙන්න බෑ. හරි. එතකොට දැන් අපිට මේකට ආදේශ කරගන්න පුළුවන්. දැන් මෙයාගේ වීදුරු වල ආරම්භක පරිමාව කීයද? Vg. එයාගේ ප්‍රසාරණතාවය ගැමා g. උෂ්ණත්ව වැඩිවීම අපි හිතමු නිකන් ඩෙල්ටා t කියලා. අපිට එහෙම දීලා නැහැ නිකන් එහෙම දීලා නැති වෙලාවට සංකේත ගන්න. හරිද? බය නැතුව සංකේත ගන්න. ඒ අන්තිමට කැපිලා යනවා. හරි. රසදිය වල ආරම්භක පරිමාව ගත්තට පස්සේ Vm එයාගේ ප්‍රසාරණතාවය ගැමා m උෂ්ණත්ව වෙනස ඉතින් එයාට ඒකමනේ ඩෙල්ටා t. අන්න එහෙනම් ඩෙල්ටා t කැපුණා. හරි. ගාණ යහන්නේ ළමයි Vg බෙදීම Vm. එතන මම මේ Vm මේ පැත්තට ගන්න බලලා ඒතර Vg බෙදීම Vm සමානයි ගැමා m බෙදීම ගැමා g කියලා ලස්සනට උත්තරයක් එනවා ළමයි. හරිද? හරි. ඒක දාගමු. ගාණ දාගමු. ඕකේ. දැන් අපි යමු ඊළඟ ගානට 1988 A level. 1988 A level. 1988 A level. තර ඒකෙත් අපිට දීලා තියෙනවා මේ සටහනක් නේ. පොඩි රූපයක් දීලා තියෙනවා මෙහෙම. මෙහෙම රූපයක් දීලා තියෙනවා. හරිද? අපි ගාන කියවලා බලමු ඕකේ මොකද්ද කියන්නේ කියලා. හරි. එතකොට ගාන කියනවා ළමයි පස්වෙනි ගාන පේසුරු පොතේ 1988 A level ලෝහ ගෝලයක් එහි කේන්ද්‍රය කාම උෂ්ණත්වයේ ඇති ද්‍රවයක පෘෂ්ඨය හා සම මට්ටමක සිටිනසේ පාවෙයිලු. ද්‍රවයේ පරිමා ප්‍රසාරණය ලෝහයේ පරිමා ප්‍රසාරණතාවට වඩා විශාලයි නම් උෂ්ණත්වය ඉහළ නැංගූ විට ගෝලයේ කේන්ද්‍රය මොකද්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. උෂ්ණත්වය වැඩි කරාට පස්සේ. හරි ළමයි. එතකොට දැන් කාම උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 30ක් සාමාන්‍ය කාම උෂ්ණත්වය සෙල්සියස් 25 30 වගේ අතර පරාසයකනේ තියෙන්නේ. ඒතර 25 ඉඳන් 30 වගේ ඒ කියන්නේ 25 ඉඳන් ඉහළට වැඩි වෙනවා කියන්නේ අර අනියම් කතන්දරේ ගෑවෙනවද? නෑ. හරිද? සමහර වෙලාවට තමයි උන්න ඔහොමක් තියෙනවා. හරිද? සමහර වෙලාවට ජලයේ අනියම් කතන්දරේ ගෑවෙන විදිහට උෂ්ණත්වය වෙන වෙලාවල් තියෙනවා. හැබැයි මේ ගානේදී ජලයේ අනියම් ප්‍රසාරණය ගෑවෙන්නේ නැහැ. හේතුව කාම උෂ්ණත්වය කියන්නේ 25 වගේ එකක්. ඉතින් එතනින් අඩු කරන්නේ නැහැ නේ උෂ්ණත්වය. අඩු කරොත් තමයි අනියම් ප්‍රසාරණය සෙට් වෙන්නේ. ඒතර කාම උෂ්ණත්වය ඉඳන් උෂ්ණත්වය වැඩි කරනවා කියන්නේ අනියම් ප්‍රසාරණය සෙට් වෙන්නේ නැහැ. හරිද? ඒක පොඩ්ඩක් හොඳට ඔලුවට දාගන්න. සමහර ගණන් වල අනියම් ප්‍රසාරණය අර අපිට එකපාරට ක්ලික් වෙන්නේ නැහැ. හැබැයි ඇතුලේ තියෙනවා. හරිද? මේ ගන්න නම් එහෙම නැහැ. හරි. එතකොට අපිට කලින්ම කියනවා මේ ද්‍රවයේ ප්‍රසාරණතාවය ලෝහයේ ප්‍රසාරණතාවයට වඩා වැඩිලු. හරි. ඒ කියන්නේ ද්‍රවයේ ප්‍රසාරණතාවය හරිද? රෝ මේ අපි ගමු ගැමා ද්‍රවය කියන එක වැඩිලු ගැමා ලෝහයට වඩා. හරිනේ? සාමාන්‍යයෙන් ඉතින් අපි ඕක අර කලින්ම කිව්ව කතාවක් නේ. සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍යයකට වඩා ද්‍රවයක ප්‍රසාරණතාවය වැඩි. ඒ කියන්නේ යම්කිසි උෂ්ණත්ව වෙනසකට ද්‍රවයක් ප්‍රසාරණය වන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ද්‍රවයක පරිමාවය වැඩිවීම වැඩි. ද්‍රවයක පරිමාවය වැඩිවීම වැඩි වගේම ඝනත්වයේ අඩුවීමත් මොකද්ද වෙන්නේ? සාපේක්ෂව වැඩි. ඉතින් පරිමාව වැඩිපුර වැඩි වෙනවා කියන්නේ ඝනත්වය වැඩිපුර අඩු වෙනවා කියන එකනේ. හරිද? පරිමාව වැඩිපුර වැඩි වෙනවා කියන්නේ ඝනත්වය වැඩිපුර අඩු වෙනවා කියන එක. ඝනත්වය වැඩිපුර අඩු වෙනවා කියන එක. හරි ළමයි. එතකොට උෂ්ණත්වය වැඩි කරද්දී මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරද්දී දැන් ඇත්තටම මෙතනදී අපිට හිතන්න ඕන ඝනත්ව ගැනනේ. මුන් දෙන්න පාවි පාවිනේ තියෙන්නේ. හරිද? මේ ද්‍රවයේ ගෝලය පාවි පාවි තමයි තියෙන්නේ. ඉතින් ඝනත්ව ගැන තමයි හිතන්න ඕන. හරිද? ඝනත්ව ගැන තමයි හිතන්න ඕන. හරි ළමයි. එතකොට දැන් කලින්ම ගත්තොත් හරිද? කලින්ම ගත්තොත් දැන් මෙහෙම පාවෙන්න නම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? අනිවාර්යෙන් වෙන්න ඕන මම හිතන්නම් ද්‍රවයේ ඝනත්වය රෝ ද්‍රව ලෝහයේ ඝනත්වය රෝ ලෝහ කියලා. හරි. මෙහෙම මුන් දෙන්න පාවෙන්න නම් අනිවාර්යෙන් ලෝහයේ ඝනත්වය හරිද? ලෝහ ගෝලයේ ඝනත්වය කියන එක සාපේක්ෂව අඩු වෙන්න ඕන රෝ ද්‍රවයට වඩා. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වය වැඩි වුණොත් තමයි ළමයි මෙහෙම පාවෙන්න පුළුවන් නේ. අංක 1 පළවෙනි පොයින්ට් එක මෙහෙම පාවෙන්න පුළුවන් ලෝහයේ ඝනත්වය සාපේක්ෂව ද්‍රවයේ ඝනත්වයට වඩා අඩු වුණොත් විතරයි. හරිද? ඝනත්වය අඩු කෙනෙක් තමයි පාවෙන්නේ. හරි. ඊට පස්සේ බලමු ඊළඟට අපිට මොකද්ද කියන්නේ කියලා. දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනවලුනේ. හරි. උෂ්ණත්වය වැඩි කරද්දී ළමයි පරිමාව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා වගේම හරිද? පරිමාව වැඩි වෙනවා වගේම ඝනත්වය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනවා. හැබැයි මෙතන ඝනත්වය දෙන්නගෙම අඩු වෙනෝනේ. දෙන්නගෙම අඩු වෙනවා. මම මෙහෙම ඉලක්කම් ටිකක් දාගෙන ওই ගාන පැහැදිලි කරන්නම්. හරිද? මෙහෙම මම ඉලක්කම් ටිකක් දාගෙන ওই ගාන පැහැදිලි කරන්නම්. මම කලින්ම හිතන්නම් මේ ඉලක්කම් වලින් තේරුම් ගන්න එක ලේසි. හරිද?
ඒතර ද්‍රවයේ ඝනත්වය මම හිතන්නම් 1000යි කියලා. නිකන් අගයන් දෙකක්. හරි. ලෝහයේ ඝනත්වය ද්‍රවයට වඩා අඩු වෙන්න එපයි. මම හිතන්නම් 800යි. හරිද? ළමයි 800යි. හරි. එතකොට දැන් උෂ්ණත්වය වැඩි කරද්දි මොකද්ද වෙන්න ඕන? මුන් දෙන්නගේ ඝනත්ව අඩු වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරද්දි මුන් දෙන්නගේ ඝනත්ව අඩු වෙන්න ඕන. හරි. මට කියන්න වැඩිපුර ඝනත්වය අඩු වෙන්නේ කාගේද? වැඩිපුර ඝනත්වය අඩු වෙන්නේ ගැමා වැඩි කෙනාගේ. ඒ කියන්නේ ද්‍රවයේ. ද්‍රවයේ තමයි වැඩිපුර අඩු වෙන්නේ නේ. ද්‍රවයේ තමයි වැඩිපුර අඩු වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් හිතුවොත් යම්කිසි උෂ්ණත්වයකින් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් යම්කිසි උෂ්ණත්වයකින් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් හරිද? උෂ්ණත්වය වැඩි කරොත් දෙන්නගෙම ඝනත්වය අඩු වෙන්න ඕන. වැඩිපුර අඩු වෙන්න ඕන ද්‍රවයේනේ. උදාහරණයක් විදිහට අපි ද්‍රවයේ ඝනත්වය 200කින් අඩු වෙනවා කියලා හිතුවොත්. එතකොට 800යිනේ. එහෙනම් හැබැයි මෙයාගේ 200ක් අඩු වෙනවද? නෑනේ. ද්‍රවයේ 200ක් අඩු වෙනවා නම් අරයාගේ අඩු වෙන්නේ නිකන් 100ක් විතර. 100ක්ම නෙවෙයි. ඉතින් අනිවාර්යෙන් 200ට වඩා අඩු ගානකින් අඩු වෙයි. අපි නිකන් 100ක් කියලා හිතමු. එතන මෙයාගේ 700ක් වෙයිනේ. මෙයාගේ 700ක් වෙයි. 700ක් වෙයි. හරිද? එතන මේ දෙන උදාහරණේ හරියට තේරුම් ගමු. හරිද? මේක ඇත්තටම මේ ඉලක්කම් වලින් හිතන එක ලේසි. හරිද? ඉලක්කම් වලින් හිතන එක ලේසි. හරිද ළමයි? හරි. එතකොට ලෝහයේ ගෝලයේ 700යි ද්‍රවයේ 800යි. හරි. ඊළඟට මම තව චුට්ටක් උෂ්ණත්වය වැඩි කරන්නම්. හරිද? තව චුට්ටක් උෂ්ණත්වය වැඩි කරන්නම්. හරි. තව චුට්ටක් උෂ්ණත්වය වැඩි කරද්දී ඒත් ආයෙමත් මුන් දෙන්නගේ ඝනත්ව මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. කවුද වැඩිපුර අඩු වෙන්නේ? ද්‍රවය. වැඩිපුර අඩු වෙන්නේ ද්‍රවය. හේතුව ද්‍රවයේ ගැමා වැඩි නිසා. හරි. එතෙන්දිත් මම හිතන්නම් ද්‍රවයේ ඝනත්වය 200කින් අඩු වෙනවා කියලා. ද්‍රවයේ ඝනත්වය 200කින් අඩු වුණොත් එයාගේ ඝනත්වය කීයද? 600යි. මෙයාගේ 100කින් අඩු වුණොත් එතකොටත් 600යි. එතකොට දැන් ඔන්න 600යි. 600යි 600යි. හරි ළමයි දැන් මොකද්ද වෙන්නේ? ඝනත්ව දෙක සමානයිනේ. ඝනත්ව දෙක සමානයි කියන්නේ මොකද්ද වෙන්නේ? ඔයාලා දන්නෝ ඝනත්ව සමානයි කියන්නේ අර ගිලිලා පාවෙන අවස්ථාවනේ. ඔයාලා මේක ද්‍රවස්ථිතිය පාඩමේ අහලා ඇති. ඝනත්ව සමාන වෙනවා කියන්නේ ගිලිලා පාවෙන අවස්ථාව. ගිලී පාවෙනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඝනයේ ඝනත්වය අඩුයි නම් එයා හොඳටම යම්කිසි ප්‍රමාණයක් උඩට තියාගෙන පාවෙනවා. ඝනත්ව සමානයි නම් සම්පූර්ණයෙන්ම ගිලිලා පාවෙනවා. ඝනත්වයේ ද්‍රවයට වඩා වැඩි නම් සම්පූර්ණයෙන්ම ගිලෙනවා. ඕකනේ තමයි සිද්ධ වෙන්නේ නේ. හරි. එතකොට මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ? මෙයා ටික ටික උෂ්ණත්වය වැඩි කරද්දි මෙන්න මේ ඝනත්ව වෙනස අඩු වෙලා. මෙතන ඝනත්ව වෙනස කීයද? 200යි. මෙතන ඝනත්ව වෙනස කීයද? 100යි. මෙතන ඝනත්ව වෙනස කීයද? 0යි. ළමයි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මෙයා එන්න පල්ලෙහාට ගිහිල්ලානේ. එන්න පල්ලෙහාට ගිහිල්ලා කියන්නේ මෙයාගේ කේන්ද්‍රයනේ අපෙන් අහන්නේ. කේන්ද්‍රය මොකද්ද වෙලා තියෙන්නේ? කේන්ද්‍රය එන්න පල්ලෙහාට ගිහිල්ලානේ. මෙයා ටික ටික ගිලෙන්න තමයි ගිහින් තියෙන්නේ. හරිද? තව ටිකක් හිතන්නකෝ මෙයාගේ උෂ්ණත්වය වැඩි කරා කියලා. තව ටිකක් උෂ්ණත්වය වැඩි කරොත් මුන් දෙන්නගෙම අඩු වෙනවා. ඒ කියන්නේ මුගේ 200ක් අඩු වෙනවා නම් 400යි මුගේ 100යි. ඒ කියන්නේ 500යි. ඒතර 500යි 400යි කියන්නේ දැන් ඝනත්වය වැඩි කාගේද? ලෝහ ගෝලේ. එහෙනම් ලෝහ ගෝලයේ ඝනත්වය වැඩි කියන්නේ එතනින් එහාට මොකද වෙන්නේ? කෙලින්ම ලෝහ ගෝලේ ගිලෙනවා ළමයි. හරිද? ගිලෙනවා. හරි. කොහොම හරි අන්තිමට මෙයාගේ කේන්ද්‍රය මොකද්ද වෙන්නේ? අන්තිම පොයින්ට් එක තමයි මෙයාගේ කේන්ද්‍රය පහළට පමණක් ගමන් කරයි. පහළට පමණක් ගමන් කරයි. උත්තර අංක 5 හරිද? පහළට පමණක් ගමන් කරයි. මං හිතනවා ඔයාලට මේ අර දාපු ඉලක්කම් වලින් ගාන හොඳට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඕකේ ළමයි. ඊළඟට අපි යන් ඊළඟ ගානට 1989 A level. 1989 A level. හරි 1989 level කියන්නේ අපි ක්ලාස් එකේ සාකච්ඡා කරපු ගානක්. ඒක අපිට කියනවා එක්තරා රසදිය උෂ්ණත්වමානයක පරිමාණයේ 0.5 සෙන්ටිමීටර දිගක් මගින් අංශකයක් පෙන්වනු ලැබේ. හරි උෂ්ණත්වමානයේ බල්බයේ ඇති රසදිය පරිමාව දෙගුණ කළ කේශිකයේ හරස්කඩ ශ්‍රේෂ්ඨ බලය හරි අර්ධයක් කරොත් එක් අංශකයක් දක්වන දිග ආසන්න වශයෙන්. හරි බලමු ළමයි. එතකොට උෂ්ණත්වමාන කේස් එකනේ. උෂ්ණත්වමානයක් කියන්නේ මෙන්න මේ වගේ කේශිකයක් සහ බල්බයක් තියෙන උපකරණයක්. ඒතර මෙතෙන්දී අපි ක්ලාස් එකේදී කිව්වා මේකෙදි පාවිච්චි වෙන්නේ මෙයාගේ දෘශ්‍ය ප්‍රසාරණය කියන එකනේ. අපි ඒකට හේතුව කිව්වා. හරිද? දෘශ්‍ය ප්‍රසාරණය තමයි භාවිත වෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් ඩෙල්ටා V දෘශ්‍ය සමානයි v වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් ඩෙල්ටා තීටා. හරිද ළමයි? හරි. එතකොට අපි හිතුවොත් මෙයාගේ අර උසෙහි වැඩිවීම h කියලා උසෙහි වැඩිවීම h කියලා මම හිතුවොත් මට ලියා ගන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය a නම් දෘශ්‍ය ප්‍රසාරණය වෙන්නේ h වතාවක් කේනේ සමානයි ආරම්භක පරිමාව වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් ඩෙල්ටා තීටා. හරිද? හරි ළමයි. ඔයාලට මතක ඇති මෙතෙන්දී අපි සමීකරණයක් ගත්තා මෙයාගේ අර h බෙදීම ඩෙල්ටා තීටා කියන අගයට.
h බෙදීම ඩෙල්ටා ඊට සමානයි අපිට ආයේ මොකද්ද v වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් බෙදීම a. මෙතන ඇත්තටම ගැමා දෘශ්‍ය වෙනකොට ඕන නම් ගැමා 7 වෙන 3i ආල්ෆා වගේ එකක් දාගන්නත් පුළුවන්. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට මේ අපි තියරි ක්ලාස් එකේ මෙන්න මේක ව්‍යුත්පන්න කරා. හරි. මෙතන මෙන්න මේ h බෙදීම ඩෙල්ටා ඊට කියනකට විශේෂ වචනයක් කිව්වා. දැන් මේක අපි කියවන්නේ කොහොමද? යම්කිසි ඒකක දිගකට ඒකක උෂ්ණත්ව වෙනසකට දිගෙහි සිදුවන වෙනස් වීමනේ. ඕකට කියන තනි නම මොකද්ද? සංවේදීතාව. සංවේදීතාව යම්කිසි ඒකක උෂ්ණත්ව වෙනසකට දිගෙහි සිදුවන වෙනස් වීම. හරි. දැන් ළමයි අත්‍තරම ගාන දීලා තියෙනෙත් ඒක නේද? එක් අංශකයක් පෙන්වන්නේ 0.5කින්. ඒ කියන්නේ එක් අංශකයකින් උෂ්ණත්වය වෙනස් වෙද්දී 0.5කින් වෙනස් වෙනවලු. ඇත්තටම එහෙනම් ওই 0.5 කියන්නේ කවුද? මෙයාගේ සංවේදීතාවයනේ. ළමයි ගානේ 0.5 සෙන්ටිමීටර් කියලා දීලා තියෙන්නේ එක් අංශකයක් නිසා දිගෙහි වෙනස් වීමනේ. ඒ කියන්නේ සංවේදීතාවය. හරි. දැන් අපි ගානට යන්. හරිද? ගාන කියනවා මෙම උෂ්ණත්වමානයේ බල්බයේ ඇති රසදිය පරිමාව දෙගුණ කර කේශිකයේ හරස්කඩ අර්ධයක් කරනවලු. හරි ළමයි බල්බයේ රසදිය පරිමාවය කියන්නේ V කියන එක්කෙනා දෙගුණයක් කළා A කියන කෙනා භාගයක් කරනවලු. එතකොට ළමයි සමස්තයක් විතර මේ පැත්ත කී ගුණයක් වෙනවද? 4 ගුණයක් වෙනවනේ. ඉතින් සමස්තයක් විතර මේ පැත්ත 4 ගුණයක් වෙනවා නම් මේ පැත්තත් කී ගුණයක් වෙන්න ඕනද? 4 ගුණයක්. හරි. ඉතින් මේ පැත්ත තියෙන සංවේදීතාවය අපිට කලින්ම කියනවා කලින්ම ගානේ සංවේදීතාවය 0.5 සෙන්ටිමීටර්ලු. එහෙනම් නව සංවේදීතාවය කීයද? නව සංවේදීතාවය කියන්නේ කලින් සංවේදීතාවය වගේ 4 ගුණයක්. කලින් සංවේදීතාවය 0.5යි 0.5 වතාවක් 4. ඒ කියන්නේ සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. හරිද ළමයි? ඕකේ. දැන් අපි යන් ඊළඟ ගානට ඊළඟ ගාන කියන්නේ අතරම ප්‍රස්ථාරයක් තියෙන 1991 A level 1991 A level 1991 A level වල ලේසි ප්‍රස්ථාරයක් තියෙන්නේ උෂ්ණත්වයේ T සමග ජලයේ ඝනත්වය වෙනස් වන අයුරු හොඳින්ම නිරූපණය වන්නේ. ඇත්තම ළමයි උතන අර ජලය අනියම් ප්‍රසාරණය කියන concept එක තමයි දැනගන්න තියෙන්නේ. හරිද? 1991 A level ඉතින් ඔයාලා දන්න ඕනේ. අපි අර ප්‍රස්ථාර දෙක කලින් මැන්දානේ. අපි කලින් මැදපු එකක් තමයි උෂ්ණත්වයත් එක්ක මෙයාගේ පරිමාව ගත්තොතින් මෙහෙම වෙලා මෙහෙම වෙනවා. අඩු වෙලා වැඩි වෙනවා. ඝනත්වය ගත්තොත් ළමයි මොකක්ද වෙන්නේ? ඝනත්වය ගත්තොත් වැඩි වෙලා අඩු වෙනවා. හරිද? වැඩි වෙලා අඩු වෙනවා. ඔන්න ඔහොම එකක් තමයි එන්නේ. හරිද? උත්තරේ අංක 2 ළමයි. හරිද? උත්තරේ අංක 2. හරිද? ලේසි ප්‍රශ්නයක්. උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ ඊළඟ ගාන 8 වෙනි එක. හරිද ළමයි? 8 වෙනි එක. හරි 8 වෙනි එකට යන් අපි ඒකේ රූප පහක් දීලා තියෙනවානේ. හරි. ඒකේ තියෙනවා අපිට රූපයේ දක්වා ඇති පරිදි සර්ව සම ABCD E බීකර පහක ඊයම් වූනිසම් විවිධ ප්‍රමාණ වලින් දමා එකම මට්ටමට ජලය පුරවා ඇත. සෙල්සියස් 85ට රත් කළ විට ජල මට්ටම වඩාත් ඉහළ නගින්නේ කුමන වාදනයද කියලා තමයි අහන්නේ. හරි ළමයි. එතකොට ඔයාලා දන්න දැන් ඇත්තටම මෙතන බීකරේ තියෙන ජලයයි ඊයම් බෝලයිනේ. ඒ කියන්නේ ඝන සහ ද්‍රවනේ තියෙන්නේ. හරි. උෂ්ණත්වය වැඩි කරද්දී උන් දෙන්නගේම පරිමාව මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න එපා. දෙන්නගේම පරිමාව වැඩි වෙන්න ඕන. ඒ දෙන්නගේ පරිමාව වැඩි වීම කියන එක රඳා පවතිනවා යාළගේ ආරම්භක පරිමාව මතනේ. ඇයි ඩෙල්ටා V සමානයි V වතාවක් ගැමා වතාවක් ඩෙල්ටා ටීටනේ. හරි ළමයි මට කියන්න ඝනයි ද්‍රවයි සංසන්දනය කරද්දී දෙන්නගේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය වැඩි කාගේද? අපි මේක නිතරම කිව්වනේ. හරිද? ද්‍රවයක තමයි ප්‍රසාරණය වෙන ප්‍රමාණය වැඩි. ද්‍රවයක් ප්‍රසාරණය වෙන ප්‍රමාණය සාපේක්ෂව ඝනයක් ප්‍රසාරණය වෙන ප්‍රමාණයට වැඩි. ඉතින් ළමයි සාමාන්‍යයෙන් මේ බාස්කට් එකේ තියෙන ද්‍රව ප්‍රමාණය වැඩි නම් ද්‍රවයක ප්‍රසාරණයක් වැඩි නම් අන්තිමට ද්‍රව මට්ටම වැඩිපුර ඉහළ යන්න ඕන කාගේද? ද්‍රවය වැඩිපුර තියෙන තැනනේ. ද්‍රවය වැඩිපුර තියෙන තැන. ඝණය වැඩිපුර තිබුණා කියලා වැඩක් නැහැ. හේතුව ඝණය ගොඩක් තිබ්බත් ඝනයේ ප්‍රසාරණතාවය අඩුයිනේ. එයා ලොකු වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි එහෙම නෙවෙයි ද්‍රවයක් වැඩිපුර තියෙනවා කියන්නේ යාළගේ ප්‍රසාරණතාවය වැඩි. ඒ කියන්නේ එයා ලොකු වෙන ප්‍රමාණය වැඩි. ඒතර මේ රූපහත් පහෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? වැඩිපුරම ද්‍රවය අඩංගු වෙන රූපය මොකද්ද කියන එක. හරිද? ඒ කියන්නේ ඊයම් බෝල ප්‍රමාණය පුළුවන් තරම් අඩුම වෙන්න ඕන. එහෙම උත්තරයකට තියෙන්නේ උත්තරේ අංක 1 කැපිටල් A කියන එක. හරිද? කැපිටල් A තමයි උත්තරේ. හරි. ඊළඟට ළමයි අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ 1994 A level. අපි ක්ලාස් එකේ සාකච්ඡා කරපු MCQ ප්‍රශ්නයක් 1994 A level. හරි. ඒක අපිට කියනවා පරිමා ප්‍රසාරණතාවය ගැමා වූ ද්‍රව්‍යකින් ඒකාකාර සිලින්ඩරාකාර භාජනයක් H0 උසකට පුරවා ඇත. ළමයි අනිවාර්යෙන් රූප සරහනක් දාන්න නැතුව මේ වගේ ගණන් හදන්න බෑ. හරිද? අනිවාර්යෙන් රූප සරහනක් දාන්න නැතුව මේ වගේ ගණන් හදන්න බෑ. එතකොට
අපිට කියනවා මේකේ H0 උසකට මොකක් හරි ද්‍රවයක් පුරවලා තියෙනවලු. හරි. අපි අතිමු මෙන්න මේක තමයි H0 කියලා කියන්නේ. හරිද? H0 උසකට පුරවලා තියෙනවලු. හරි. මෙයාගේ ප්‍රසාරණතාවයත් අපිට දීලා තියෙනවා කීයයිද? ප්‍රසාරණතාවය අපිට දීලා තියෙනවා ද්‍රවීය ප්‍රසාරණතාවය ගැමාලු. හරිද? ගැමාලු. හරි. සිලින්ඩරය හදපු ද්‍රව්‍ය රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆාලු. හරිද? ඒකත් දීලා තියෙනවා. හරි. පද්ධතිය උෂ්ණත්වයේ T වලින් ඉහළ නැංවනවලු. හරි ළමයි. එතකොට මෙන්න මේ සිලින්ඩරයේ තියෙන පද්ධතිය උෂ්ණත්වය T වලින් වැඩි කරනවලු. හරිද? T වලින් වැඩි කරනවලු. ළමයි. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ප්‍රසාරණය වෙනෝනේ. උෂ්ණත්වය වැඩි කරද්දී ඇත්තටම මෙතන ප්‍රසාරණය වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ද්‍රවය, අනිත් එක තමයි භාජනයනේ. දෙන්නම ප්‍රසාරණය වෙන්න බෑ. හරි. ඉතින් මට දෙන්නම ටිකක් ලොකුවට තමයි අඳින්න වෙන්නේ. හරිද? භාජනයත් ප්‍රසාරණය වෙනවා. ඒත් එක්කම අදාළ ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. මම හිතන්නම් දැන් මෙන්න මේ මට්ටමට අදාළ ද්‍රවය තියෙනවා කියලා. හරිද ළමයි? ඔන්න ඔහම ওই මට්ටමට අදාළ ද්‍රවය තියෙනවා කියලා මම හිතන්නම්. හරිද? ඒතර අපිට කියනවා ගානේ නව උස මෙයාගේ H ලු. මෙයාගේ නව උස H ලු. මෙන්න මේ H1 කියලා තමයි කියන්නේ. හරිද? H1 කියලා තමයි කියන්නේ. ළමයි මෙතන තියෙන ළමයි ගොඩක් පටලව ගන්න තැන තමයි මෙතන අපි දැන් මෙයාගේ හරස්කඩ වර්ගඵලය. හරිද? මෙයාගේ හරස්කඩ වර්ගඵලය මම A කියලා හිතුවොත් අරයගෙත් හරස්කඩ වර්ගඵලය Aමද? ඔන්න ඔතනින් තමයි පටල ගන්න. හරිද? මෙයාගෙත් හරස්කඩ වර්ගඵලය Aමද? නෑනේ. ඇයි ළමයි භාජනයත් ප්‍රසාරණය වෙනවනේ. ඒතර භාජනයේ පතුලත් ප්‍රසාරණය වෙන්න ඕන. එහෙනම් මෙයාගේ වර්ගඵලය A කියලා ගන්නම නම් මෙයාට A කියලා ගන්න බෑ. මෙයාට මම ගන්නම් AT කියලා. හරිද? AT කියලා ගන්නවා. හරි. එතකොට අනිවාර්යෙන් ඔන්න ඕක තමයි මෙතන පටල ගන්න පොයින්ට් එක. හරි. ඊළඟට මම හිතන්නම් මේ ද්‍රවයේ ආරම්භක පරිමාව V කියලා හිතන්නම්. සහ ද්‍රවයේ අවසාන පරිමාව මම හිතන්නම් VT කියලා. හරිද? හරි. ඉතින් ළමයි මට පුළුවන් නේද මුන් දෙන්නව සම්බන්ධ කරන්න. V සහ VT ට. හරිද? V සහ VT ට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද්ද සමීකරණය? අවසාන පරිමාව සමානයි ආරම්භක පරිමාව වරහන් එක ධන ගැමාවතාවක් උෂ්ණත්ව වෙනස T. හරිද? උෂ්ණත්ව වෙනස ගානේ දීලා තියෙනවා T ට. හරි. ඉතින් ළමයි මේකට ආදේශ කරගමු. හරිද? හරි. අවසාන පරිමාව මට ලියන්න පුළුවන් වර්ගඵලයේ වතාවක්. අවසාන වර්ගඵල මේක සිලින්ඩරනේ. සිලින්ඩර කියන්නේ මොකද්ද? වර්ගඵල වතාවක් උසනේ පරිමාව ගන්න. ඒතර වර්ගඵලයේ ඒරියට වතාවක් උස h. හරි. ආරම්භක පරිමාව ගන්න පුළුවන්. ආරම්භක වර්ගඵලයේ වතාවක් උස h0. හරිද? ඊට පස්සේ එක ධන ගැමා t. හරි ළමයි. දැන් අපිට h නේ උක්ත කරගන්න ඕනේ. එහෙනම් h සමානයි AH0 එක ධන ගැමා t බෙදීම A. හරිද? ඕකේ. AT හරිද? මෙතන AT නේ. AT කියලා එනවා. ඊළඟට තමයි දැන් ඉතින් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. හරිද? මේක සුළු කරලා උත්තරයක් ගන්න තියෙන්නේ අන්තිමට. ඒතර h සමානයි AH0 එක ධන ගැමා t බෙදීම එක ධන ගැමා t බෙදීම AT නේ. AT කියන්නේ මොකද්ද ළමයි? අවසාන වර්ගඵලය. ඉතින් ඔයාලා දන්නා අවසාන වර්ගඵලය කියන්නේ මොකද්ද? ආරම්භක වර්ගඵලය වරහන් එක ධන බීට වතාවක් t නේ. හරිනේ මේක දන්නවනේ ඔයාලා. හරි දැන් මොකද්ද වෙන්නේ? මෙතන තියෙන A ට A කැපෙනවා. අපි අතින් දාගත්ත සංකේත කැපෙනවා. හරි ළමයි B ට කියන්නේ මොකද්ද? B ට කියන්නේ මෙන්න මේ බීකරයේ වර්ගඵල ප්‍රසාරණතාවනේ. හැබැයි ළමයි ගානේ දීලා තියෙන්නේ මොකද්ද? රේඛීය ප්‍රසාරණතාව. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒක දෙගුණ කරලා තමයි මෙතෙන්ට ආදේශ කරගන්න ඕනේ. එහෙනම් h සමානයි h0 බෙදීම එක ධන 2 ඇල්ෆා t ට ගුණ කිරීම එක ධන ගැමා t ට. ඔන්න ඕක තමයි ළමයි අන්තිම උත්තරේ. හරිද? අන්තිම උත්තරේ. ඒතර ඒ උත්තරේ ඔයාලට තියෙනවා තුන්වෙනි පිළිතුරේ. තුන්වෙනි පිළිතුරේ ඒ උත්තරේ තියෙනවා. හරිද? ඕකේ. ඊළඟට අපි යන් 10 වෙනි ගානට. හරිද? අපි යන් 10 වෙනි ගානට. හරි ළමයි 10 වෙනි ගාන පේසුරු පොතේ ඒ කියන්නේ ඔයාලගේ A level වල ගත්තොත් 1997 A level ප්‍රශ්නේ 1997 A level ප්‍රශ්නේ. හරි ඒක අපිට කියනවා වීදුරු රසදිය උෂ්ණත්ව මානයක බල්බයේ පරිමාව 0.5 වන අතර 0.5ක් වන අතර කඳෙහි අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයක් දීලා තියෙනවා. උෂ්ණත්ව මානයේ 0යි 100යි සලකුණු අතර දුර 20යිලු. හරි එහෙමනම් හරිද? එහෙමනම් වීදුරු තුල රසදියෙහි දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාවය. වීදුරු තුල රසදියෙහි දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාවය. හරි ළමයි.
ඉතින් උෂ්ණත්වමාන කේස් එකක් නේ. තියරි එක දැනගන්න ඕන. හරිද? උෂ්ණත්වමානයක් කියන්නේ මෙන්න මේ වගේ අයිටම් එකක්. මෙන්න මේ වගේ අයිටම් එකක්. ඒතර උෂ්ණත්වමාන ගැන කතා කරද්දී උෂ්ණත්වමාන ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මොන ප්‍රසාරණයක්ද ළමයි? දෘශ්‍ය ප්‍රසාරණයක්. හරි. එතකොට මට ලියන්න පුළුවන් ඩෙල්ටා V දෘශ්‍ය සමානයි මොකකටද? V වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් ඩෙල්ටා ටීටානේ. හරිද? ඕකේ. ඔන්න ඔහොම එකක් මට ලියා ගන්න පුළුවන් ළමයි. හරිද? එතකොට මම මෙතෙන්දී අපි අර කලිනුත් ලියුව විදිහට ලියන්නම්. මෙතන අපි හරස්කඩ වර්ගඵලය A කියලා හිතන්නම්. මෙයාගේ දිගේ වැඩිවීම මම නිකන් සාධාරණව නිකන් h කියලා හිතන්නම්. එතන මට මෙයාගේ පරිමාව වැඩිවීම ලියන්න පුළුවන් A වතාවක් h සමානයි B වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් ඩෙල්ටා තීටා. කොහොමනේ ළමයි? අපි ඕන අර කලින්ම හදාගත්ත විදිහට හදාගමු. එතකොට මට එන්නේ h බෙදීම ඩෙල්ටා තීටා සමානයි B ගැමා දෘශ්‍ය බෙදීම A නේ. මෙතන ඕන නම් ගැමා දෘශ්‍ය වෙනුවට අපිට දාගන්න පුළුවන් මොකද්ද? ගැමා සත්‍යරණ 3i අල්ප කියලා දාගන්නත් පුළුවන්. හරිද? හරි. දැන් ළමයි ආදේශ කරගෙන යන්. හරිද? එතකොට අපිට දීලා තියෙනවා බිඳුවේ ඉඳන් 100 දක්වා උෂ්ණත්වය වැඩි වෙද්දී. හරිද? ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස 100යි. බිඳුවේ ඉඳන් 100 වෙනකම් වැඩි කරනවා කියන්නේ උෂ්ණත්ව වෙනස 100යිනේ. උෂ්ණත්ව වෙනස 100යි. හරිද? බිඳුවේ ඉඳන් 100 වෙනකම්. උෂ්ණත්ව වෙනස 100යි. එතන උෂ්ණත්ව වෙනස 100කට මෙයාගේ දිගෙහි වැඩිවීම කීයද? සෙන්ටිමීටර 20යිලු. උෂ්ණත්ව වෙනස 100කට. හරිද? මම මේක එතන 100 රින බිඳුවනේ දාන්න ඕනේ. එතන උෂ්ණත්ව වෙනස සෙල්සියස් 100කට දිගෙහි වැඩිවීම සෙන්ටිමීටර 20යිලු. හරි. මෙයාගේ ආරම්භක පරිමාව කීයයිලුද? 0.5 ඝන සෙන්ටිමීටර්ලු. ඊට පස්සේ වැඩි කිරීම ගැමා දෘශ්‍ය බෙදීම හරස්කඩ වර්ගඵලය කීයයිලුද? 4 වැඩි කිරීම 10 ඍණ 4යි වර්ග සෙන්ටිමීටර්ලු. හරි. දැන් ඉතින් සුළු කරලා උත්තරයක් ගන්න තියෙනවා ළමයි. හරිද? ඒතර මෙතන ඒකක කැපෙනෝනේ. වර්ග සෙන්ටිමීටර වලට මෙතනින් සෙන්ටිමීටර කතන්දරය කැපෙනවා. මෙතන සෙන්ටිමීටර එකට. ඒතර ඒකත් කැපිලා සෙන්ටිමීටර කතන්දරය ඔක්කොම ගැලවිලා අයින් වෙලා යනවා. හරිද? හරි. ඒතර මේ පැත්ත ඉතුරු වෙනවා 20 බෙදීම 100. 20 බෙදීම 100 සමානයි. මේ පැත්ත ඉතුරු වෙනවා කීයද? 0.5 බෙදීම 4යි. ඒතර 10 ඍණ 4 උඩට ආවට පස්සේ මොකද්ද වෙන්නේ? 10 ඍණ 4 උඩට ආවොත් 10 ධන 4 වෙනෝනේ. 10 ඍණ 4 උඩට ආවොත් 10 ධන 4 වෙනවා. එතකොට අපිට එනවා 10 ධන 4 කියන්නේ 5 වැඩි කිරීම 10 3යි බෙදීම 4යි. ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද? වැඩි කිරීම ගැමා දෘශ්‍ය. හරි. දැන් ළමයි ඉතින් මේක උත්තර කරලා මේ සුළු කරලා උත්තරයක් ගන්න තියෙනවා. හරිද? ඒතර මෙතන 20 1යි 20 කීයද 5යි. 20 1යි 20 5යි. හරි. දැන් ඉතින් අපි සුළු කරගමු. හරිද? සුළු කරගනිද්දී අපිට පුළුවන් මේ 4 මෙහෙට උඩට ගේන්න. ඒතර 4 උඩට ගෙන ආවට පස්සේ අපිට එනවා 4 බෙදීම මේ ටිකත් මේ පැත්තට ගෙන આવොත් 5 5 25යි 5 5 25යි 10 ඍණ 3යි. හරිද? 5 5 25යි 10 3යි. හරිද? 5 5 25යි 10 3යි සමානයි ගැමා දෘශ්‍ය. ගැමා දෘශ්‍ය. හරිද ළමයි? ඊළඟට සුළු කරමු. ඒතර ගැමා දෘශ්‍ය සමානයි 4 බෙදීම 25නේ. 4 බෙදීම 25 වතාවක් 10 ධන 3 උඩට යනවා 10 ඍණ 3යි සෙල්සියස් අංශකයට. හරි. දීලා තියෙන උත්තර වලින් අපිට ගන්න පුළුවන් මෙන්න මේක. ඒතර අපිට පුළුවන් ওই පොඩ්ඩක් සුළු කරගන්න. 4 25න් බෙදන්න ඕන. 4 25න් බෙදනවට වඩා හොඳයි මම උඩ යටයි දෙකම 4ෙන් වැඩි කරන්නම්. හරි. උඩ 4ෙන් වැඩි කරාට පස්සේ 16යි යට 4ෙන් වැඩි කරාට පස්සේ 100යි. වැඩි කිරීම 10 ඍණ 3යි සෙල්සියස් අංශකයට. ඒ කියන්නේ කීයද? මට ගන්න පුළුවන් මෙතන උත්තර වලින් 1.6 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට කියන එක. ඔන්න ඕක තමයි ළමයි අන්තිම උත්තරය. හරිද? අන්තිමට දෘශ්‍ය ප්‍රසාරණ යන උත්තරය. එතකොට උත්තර අංක 4. හරිද? උත්තර අංක 4. උත්තර අංක 4. හරි ළමයි. ඊට පස්සේ අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2002 A level ගාන. 2002 A level ප්‍රශ්නේ. ඒක ගානක් නෙවෙයි. තියරි එක දන්නවා නම් ගාන මේ ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. හරිද? තියරි එක දන්නවා නම් ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. හරි. 11 වෙනි ගාන කියවමු. ඒතර ඒක අපිට කියනවා ශීත කාලගුණික තත්ත්වයක් හේතුවෙන් පොකුණක අයිස් සෑදෙමින් තිබෙන පවතින අවස්ථාවක රූප තරහණක් පෙන්වා ඇත. ABC ලක්ෂවල තිබිය හැකි උෂ්ණත්වයන් වන්නේ. හරි ළමයි. ඕක ඉතින් අර තියරි එක දැනගෙන ඉන්න ඕන. හරිද? ඕක සිද්ධ වෙන්නේ ඇත්තටම ජලයේ අනියම් ප්‍රසාරණය කියන සිද්ධිය නිසා. ජලයේ අනියම් ප්‍රසාරණය කියන සිද්ධිය නිසා. හරි. ඒතර මේ වගේ පොකුණක් ගත්තොත් ළමයි අපි හිතුවොත් මෙයාගේ අවට බාහිර පරිසරය ගැන මේ උෂ්ණත්වය සෙල්සියස් ඍණ 5යි කියලා මොකක්ද වෙන්නේ? මෙතන මේ මට්ටමේ අයිස් හැදෙනවනේ. ඒතර අයිස් ලේයර් එකක් හැදෙනවා. හරිද? අයිස් ලේයර් එකක් හැදෙනවා. ඒතර අයිස් ලේයර් එකක් හැදුනට පස්සේ හරිද? අයිස් ලේයර් එකක් හැදුනට පස්සේ ළමයි සිද්ධ වෙන්නේ මොකද්ද? අයිස් ලේයර් එකක් හැදුනට පස්සේ මේ අයිස් ලේයර් එකේ උඩම තියෙන්නේ අර පරිසරයේ තියෙන උෂ්ණත්වය. ඊට පස්සේ ඒක ඍණ 4 ඍණ 3 උන්නෝම අඩු වෙලා ඇවිල්ලා
අන්තිම පොයින්ට් එකේදී සෙල්සියස් බිඳුවක් වෙනවා. ඒතර එතනින් එහාට ආයෙමත් සෙල්සියස් 1 සෙල්සියස් 2 3 ගාන ගිහිල්ලා අන්තිමට පතුලේදී සෙල්සියස් 4ක් වෙන විදිහට තමයි සෙට් වෙන්නේ. හරිද? සෙල්සියස් 4ක් වෙන විදිහට තමයි සෙට් වෙන්නේ. හරි. එතකොට එහෙම දීලා තියෙන උත්තරේ වෙන්නේ උත්තර අංක 2. හරිද? උත්තර අංක 2. උත්තර අංක 2. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගානට 2005 A levels. 2005 A level ප්‍රශ්නේ. හරිද? 2005 A level. 2005 A level. හරි ළමයි. දැන් 2005 අපිට කියනවා පරිමාව V වෙච්ච වීදුරු භාජනයක පරිමාව ප්‍රසාරණතාවයේ ගැමා L වූ ද්‍රවයකින් සම්පූර්ණයෙන් පුරවා ඇත. වීදුරු වල පරිමාව ප්‍රසාරණතාවයේ ගැමා G වීදුරු භාජනයේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරාට පස්සේ ඉවතට ගලන ප්‍රමාණය. හරි ළමයි. බලමු පොඩි රූපයක් එහෙම දාගෙන. මෙන්න මෙහෙම වීදුරු භාජනයක් තියනවලු. හරිද? වීදුරු භාජනයක් තියනවලු. මේ භාජනේ වීදුරු වලින් හදලා තියෙන්නේ. හරිද? වීදුරු භාජනයක්. ත්‍රයාගේ පරිමාව වීලු. හරිද? එයාගේ පරිමාව වීලු සහ එයාගේ ප්‍රසාරණතාවය ගැමා එල්ලු. හරිද? නෑ එයාගේ ප්‍රසාරණතාවය නෙමෙයි වීදුරු වල ප්‍රසාරණතාවය ගැමා ජීලු. හරිද? ගැමා ජීලු. හරිද? ගැමා ජීලු. හරි. ඊට පස්සේ අපිට කියනවා මේ වීදුරු භාජනය සම්පූර්ණයෙන්ම ද්‍රවයකින් පුරවලා තියෙනවලු. හරිද? සම්පූර්ණයෙන්. කියන්නේ කට ළඟට එනකන් ද්‍රවයකින් පුරවලා තියෙනවලු. මේ තියෙන්නේ අදාළ ද්‍රවය ගැන කතා කරද්දී ඉතින් සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා කියන්නේ ඉතින් එයාගේ පරිමාවත් වීම තමයිනේ. සහ ඉතින් එයාගේ ප්‍රසාරණතාවය ගාණ දියුණු අපිට ගැමා L කියලා. ගැමා ලික්විඩ් කියන එකෙන්. හරි. ඊළඟට අපිට කියනවා මේ වීදුරු භාජනයේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරනවලු. හරිද ළමයි? වීදුරු භාජනයේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරනවලු. දැන් අපෙන් අහන්නේ මෙතනදී පිටාර යන ප්‍රමාණය. ඉතින් ඔයාලා දන්නෝ මෙහෙම උෂ්ණත්වය වැඩි කරද්දී මුන් දෙන්නගෙම මොකද්ද වෙන්නේ? මුන් දෙන්නගෙම සයිස් එක වැඩි වෙනෝනේ. හරිද? මුන් දෙන්නගෙම සයිස් එක වැඩි වෙනවා. මුන් දෙන්නගෙම සයිස් එක වැඩි වෙනවා ළමයි. හරිද? එතකොට දෙන්නම ලොකු වෙනෝනේ. දෙන්නම ලොකු වෙනවා. හරිද? එක්කෙනෙක් විතරක් නෙවෙයි දෙන්නම ලොකු වෙනවා. හරි. ඒ කියන්නේ කලින් තිබුණ භාජනයේ තිබුණේ නිකන් මෙන්න මේ ගානට නම් කලින් තිබුණ භාජනයේ තිබුණ මෙන්න මේ ගානට නම් දැන් මුන් දෙන්නම ලොකු වෙනවා. ද්‍රවයත් ලොකු වෙනවා, මෙයත් ලොකු මේ භාජනෙත් ලොකු වෙනවා. හරිද? ද්‍රවයත් ලොකු වෙනවා, භාජනෙත් ලොකු වෙනවා. හැබැයි ගානේ අපිට විශේෂයෙන් දීලා තියෙනවා ගැමා L කියන එක ගැමා G ට වඩා වැඩිලු. ගැමා L කියන එක වැඩිලු ගැමා G කියන එකට වඩා. ඒ කියන්නේ මොකක්ද ළමයි? අර වීදුරුව ප්‍රසාරණය වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ද්‍රවය ප්‍රසාරණය වෙනවලු. හරි. ඒක නිසා මොකද්ද වෙන්නේ? වීදුරුව ප්‍රසාරණය වුණේ මෙන්න මේ මම කළු පාටෙන් මාක් කරන ටිකනේ. මෙන්න මේ ප්‍රමාණයනේ වීදුරුව ප්‍රසාරණය වුණේ. හැබැයි ද්‍රවය ඒ ප්‍රමාණෙත් ප්‍රසාරණය වෙනවා. හැබැයි ඊට වඩා ප්‍රසාරණය වෙනෝනේ. ඊට වඩා වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ඉතින් වැඩිපුර ප්‍රසාරණය වෙන ටික මොකද්ද වෙන්නේ? වැඩිපුර ප්‍රසාරණය වෙන ටික ළමයි ඉහිරලා යනෝනේ. උතුරලා යනවා. ඕක තමයි අපිට ඇහැට පේන්නේ. හරිද? ඇහැට පේන්නේ ඕක නිසා අපි කියනවා මේකට දෘශ්‍ය ප්‍රසාරණය කියලා. දෘශ්‍ය ප්‍රසාරණය කියලා. හරිද ළමයි? අපි අර ගණන් හැදුවේ ඕන තරම්. හරි. එතකොට මොකද්ද වෙන්නේ ළමයි? එතකොට මෙන්න මේක තමයි කතන්දරය. හරිද? අපි දැන් ගාන යහන්නේ පිටාර යන ප්‍රමාණයනේ. ඉතින් පිටාර යන ප්‍රමාණය කියන්නේ මොකද්ද? දෘශ්‍ය ප්‍රසාරණයනේ. හරි. ඒතර ගානේ අහන්නේ අපි දෘශ්‍යව ඉවත් වෙන ප්‍රමාණය දෘශ්‍ය ප්‍රසාරණය. ඉතින් අපිට දන්නවා ගානේ අපි දැන් දෘශ්‍ය ප්‍රසාරණය කලිනුත් හෙව්වා ඩෙල්ටා V දෘශ්‍ය සමානයි V වතාවක් ගැමා දෘශ්‍ය වතාවක් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා T. හරිද? හරි. දැන් ඉතින් මේක හොයන්න තියෙන්නේ. මට ආරම්භක පරිමාව ගන්න පුළුවන් කීයද? V නේ. හරි. ඊට පස්සේ ගැමා දෘශ්‍ය. හරි ළමයි ගැමා දෘශ්‍ය. දැන් ඔයාලට මතකයි මම කිව්වා ගැමා දෘශ්‍ය කියන්නේ මොකද්ද? ගැමා සත්‍යරින ගැමා භාජනයනේ. හරිද? පොඩ්ඩක් ওই තියරි එක එහෙම හරවලා බලන්න. හරිද? ගැමා දෘශ්‍ය සමානයි ගැමා සත්‍යරින ගැමා භාජනය. හරිද? ඒතර ගැමා දෘශ්‍ය කියන්නේ ගැමා සත්‍යරින ගැමා භාජනය. හරිද? එතනම ගැමා සත්‍ය කියන්නේ මොකද්ද? ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාවයනේ. ඒ කියන්නේ ගැමා L. ඊට පස්සේ භාජනයේ ප්‍රසාරණතාවය ගැමා G. වතාවක් උෂ්ණත්ව වෙනස T. ඒතර ඔන්නෝක තමයි ළමයි උත්තරය අන්තිම. හරිද? අන්තිම උත්තරය වෙන්න ඕන ඕක. ඒ කියන්නේ උත්තරාංක 1. හරිද? උත්තරාංක 1. හරි හදාගමු. හරි ළමයි දැන් එතකොට අපි ඊළඟට යමු ඊළඟ ගානට. ඊළඟ ගාන කියන්නේ 2006 A level පේසුරු පොතේ නම් 13 වෙනි MCQ එක. හරිද? පේසුරු පොතේ 13 වෙනි MCQ එක 2006 A level. ඇත්තටම ළමයි මේ 2006 A level ගාන මේ වගේම ගානක් තමයි කලින් අපි හැදුවේ. කලින් හැදුවේ කියන්නේ අංක 9 දී. ඒ කියන්නේ
994 තිබුණ වගේම ගාණක් තමයි මේ 2002 2006 දී ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. බලමු අපි ගාණ හදලා 2006 A level. හරි. එතකොට මේකේ අපිට මෙන්න මේ වගේ රූප සටහනක් කලින්ම දීලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ රූප සටහනක් කලින්ම දීලා තියෙනවා. ඒතර මෙයාගේ දිග දීලා තියෙනවා L නෝට්ලු. හරිද? දිග L නෝට්ලු. ඇතුලේ මෙන්න මෙහෙම ද්‍රවයක් දාලා තියෙනවා. හරිද? අපිට කියන රූපේ පෙන්වා ඇති පරිදි පරිමා ප්‍රසාරණය ගැමා වෙච්ච ද්‍රවයක් රේඛීය ප්‍රසාරණය ඇල්ෆා වෙච්ච ද්‍රව්‍යකින් සාදා ඇති නලයක් තුල L නෝට් දිග ඇති ද්‍රව කෙන්දක් සාදයි. හරි මෙයාගේ ඒ කියන්නේ හදලා තියෙන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆලු මෙයාගේ පරිමා ප්‍රසාරණතාවය ගැමාලු. හරි. දැන් මොකද්ද ළමයි කරලා තියෙන්නේ මෙයාගේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරාලුනේ. උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරලා. හරි බලමු. උෂ්ණත්වය වැඩි කරලාලු T ප්‍රමාණයකින්. හරි ළමයි. එතකොට මොකද්ද වෙන්න ඕන? උෂ්ණත්වය වැඩි කරද්දි ළමයි දෙන්නම ප්‍රසාරණය වෙන්න බෑ. හරි ප්‍රසාරණය වෙනවා කියන්නේ නලයක් මුලින්ම ප්‍රසාරණය වෙන්න ඕනේ. ප්‍රසාරණය වෙනවා කියන්නේ නලයේ සයිස් එක වැඩි වෙනවා ටිකක් නේ. ඒ කියන්නේ නලයේ හරස්කඩ වර්ගඵලය කියන එක සයිස් එක වැඩි වෙනවා ළමයි නේ. සයිස් එක වැඩි වෙනවා. ඒත් එක්කම ද්‍රවයක් සයිස් වෙන්න ඕනනේ. ද්‍රවයේ සයිස් එක වැඩි වෙන්න ඕන. හරි. මම හිතන්නම් දැන් නව ද්‍රවය තියෙන්නේ මෙන්න මෙහෙම කියලා. මම ටිකක් මේ අතිශයෝක්තියෙන් තමයි ඇඳලා තියෙන්නේ. හරිද? මෙච්චර ප්‍රසාරණය වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් අපෙන් ගානේ අහන්නේ මොකද්ද? කෙන්දේ නව දිග. හරි. නව දිග මම හිතන්නම් හරිද? නව දිග මම හිතන්නම් දැන් ආරම්භක දිග එළනේ. නව දිග මම හිතන්නම් L t ට කියලා. හරිද? L t ට කියලා හිතන්නම් මම. හරි. දැන් ළමයි ගාන හදමු. හරිද? දැන් ඉතින් මුන් දෙන්නගේ වර්ගඵල වෙනස්නේ. මම හිතන්නම් මෙයාගේ ආරම්භක වර්ගඵලය A ආරම්භක වර්ගඵලය A නම් මෙයාටත් මට එහෙම ගන්න බෑනේ. මෙයාගේ වර්ගඵලය වැඩි වෙන්න බෑ. මම හිතන්නම් මෙයාගේ වර්ගඵලය AT ට කියලා. හරිද? ළමයි මම AT ට කියලා හිතුවා. හරි. එතකොට මම හිතන්නම් මෙයාගේ ආරම්භක පරිමාව මම V කියලා හිතන්නම්. හරිද? ආරම්භක පරිමාව. හරිද? මෙන්න මේ රසදියකින්ද ආරම්භක පරිමාව V කියලා හිතන්නම්. හරි. එයාගේ පරිමාව වැඩි වෙනවනේ. ඒතර අවසාන පරිමාව මම VT කියලා ගන්නම්. හරි. දැන් ළමයි මට අවසාන පරිමාවට සමීකරණයක් ගන්න පුළුවන් නේ. අවසාන පරිමාව සමානයි ආරම්භක පරිමාව වරහන් 1 ධන උෂ්ණත්ව වෙනස T කියලා ගානේ දීලා තියෙනවා. හරි. දැන් ළමයි මෙතන පරිමාව කියන්නේ මොකද්ද? මේ කෙන්දේ පරිමාව කියන්නේ මෙයාගේ දිග වතාවක් හරස්කඩ වර්ගඵලය නේද? මේක සිලින්ඩරාකාර එකක් නේද? එතකොට දිග වතාවක් හරස්කඩ වර්ගඵලය. ඒතර මට කියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය AT වතාවක් දිග AT. ආරම්භක පරිමාව කියන්නේ මොකද්ද? ආරම්භක වර්ගඵලය වතාවක් ආරම්භක දිග L නෝට්. 1 ධන ගැමා වතාවක් T. හරිද? ඊළඟට දැන් අපිට L t නේ හොයන්න ඕන. ඉතින් L t ට උක්ත කරගත්තොත් මට වෙනවා මොකද්ද? A වතාවක් L නෝට් 1 ධන ගැමා T බෙදීම AT. ළමයි අර කලින් හදපු ගාන වගේම තමයිනේ. එකම වෙනසකට තිබ්බේ කලින් හදපු ගාන සිරස් භාජනයක් තිබුණේ මෙයාගේ තිරස් නලයක් තියෙන්නේ. හරිද? එකම වෙනස එච්චරයි. හරි. දැන් ළමයි මට ගන්න පුළුවන් L t ට සමානයි AL නෝට් වරහන් 1 ධන ගැමා T බෙදීම මෙතන අවසාන වර්ගඵලය මට ලියන්න පුළුවන් කොහොමද? අවසාන වර්ගඵලය ලියන්න පුළුවන් මට ආරම්භක වර්ගඵලය වරහන් 1 ධන බීටා. ඒ කියන්නේ වර්ගඵල ප්‍රසාරණතාවය වතාවක් උෂ්ණත්ව වෙනස. හරිද? හරි ළමයි. දැන් ඔහොම ලිව්වට පස්සේ ඉතින් මෙතන අර අපි අතින් දාගත්ත පද්දෙක් කැපෙනෝනේ. වර්ගඵල කියන කේස් එක කැපෙනවා. හරි. දැන් ළමයි ඉතින් අන්තිම උත්තරයට යන්න තියෙන්නේ. හරිද? ලස්සනට අන්තිම උත්තරයට යන්න තියෙන්නේ. ඒතර L t ට සමානයි L නෝට් බෙදීම 1 ධන බීටා වෙනුවට අපිට ගානේ දීලා තියෙන්නේ ඇල්ෆා. හරිද? එහෙනම් බීටා වෙනුවට මම දාන්න මොකද්ද? 2 ඇල්ෆා. 2 ඇල්ෆා T ගුණ කිරීම 1 ධන ගැමා T. ළමයි ඔන්න ඕක තමයි අන්තිම උත්තරේ. හරිද? ඔන්න ඕක තමයි අන්තිම උත්තරේ. ඒතර එහෙම උත්තරයක් ඔයාලට තියෙනවා උත්තරාංක 4. හරිද? උත්තරාංක 4. හරි. ඊළඟට අපි යන් 14 වෙනි MCQ එක. ඒ කියන්නේ 2009 A level ප්‍රශ්නේ. 2009 A level ප්‍රශ්නේ. 2009 A level ප්‍රශ්නේ. දෙදස් 9 හරිද? හරි ළමයි. එතකොට දැන් අපි යන් 14 වෙනි ප්‍රශ්නෙට පේස් රූල. ඒ කියන්නේ
2009 A level හරිද 2009 A level ප්‍රශ්නේ ඒකේ කලින් අපිට රූපයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම රූපයක් හරිද මෙන්න මෙහෙම මුලින් ඒකාකාර නලයක් වගේ එකක් තියෙනවා ඊට පස්සේ අග හරියට යන්න යන්න මෙයාගේ වර්ගඵලය ටික ටික වැඩි වෙලා තියෙනවා වර්ගඵලය ටික ටික වැඩි වෙලා තියෙනවා හරිද අග හරියට යන්න යන වර්ගඵලය ටික ටික වැඩි වෙලා තියෙනවා හරිද ළමයි ඔන්න ඔහම එකක් තමයි අපිට දීලා තියෙන්නේ හරි ඔන්න ඔහම රූපයක් තමයි අපිට දීලා තියෙන්නේ හරි අපිට ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක් රූපයේ පෙන්වා ඇති පරිදි පටු හරස්කඩ වර්ගඵලයක් සහිත වීදුරු භාජනයක එච්චුසකඩ ද්‍රව්‍ය පුරවා ඇත භාජනයේ ප්‍රසාරණය නොසලකන්න පුළුවන්ලු හරිද ළමයි භාජනයේ ප්‍රසාරණය නොසලකන්න පුළුවන් කියන්නේ අපිට ද්‍රව්‍ය විතරක් තනියම අධ්‍යයනය කරන්න පුළුවන් කියන එක හරිද නොසලකන්න පුළුවන් නම් උෂ්ණත්වයේ සමග H ඒ කියන්නේ උස වෙනස් වෙන ශීඝ්‍රතාවයේ නිරූපණය වන්නේ මොකකින්ද කියලා තමයි අහන්නේ හරි දැන් කොහොම කරත් දාන සමීකරණය මොකද්ද ඩෙල්ටා V ඒ කියන්නේ පරිමාවේ වැඩිවීම සමානයි ආරම්භක පරිමාවතාවක් ගැමා සත්‍ය කෙලින්ම දාන්න පුළුවන් දැන් භාජනයේ ප්‍රසාරණය නොසලකන්න පුළුවන් නේ කෙලින්ම අපිට ද්‍රවයකින් විතරක් ගාන හදන්න පුළුවන් ඩෙල්ටා ඩීටා හරි ළමයි එතකොට දැන් ඇත්තටම මෙතන වර්ගඵලය වෙනස් වෙනවනේ හරිද දැන් මම හිතන්න සාධාරණ වර්ගඵලය A කියලා A වතාවක් උස මම ගන්නම් H කියලා හරිද උසේ සිද්ධ වෙන වෙනස් වීම මම H කියලා ගන්නම් සමානයි V වතාවක් ගැමා සත්‍ය වතාවක් ඩෙල්ටා ටීටා ළමයි දැන් මම මේ ඩෙල්ටා ඊට මෙහාට ගත්තොත් මට එන්නේ මොකද්ද H බෙදීම ඩෙල්ටා ටීට සමානයි V වතාවක් ගැමා සත්‍ය බෙදීම A හරි මේ මොකද්ද ළමයි අර අපි සංවේදීතාවයේ වගේ එකක් කිව්වනේ උෂ්ණත්වමානවල අන්න ඒ වගේ පාර්ට් එකක් නේ ඒ කියන්නේ මේ මොකක් හරි ඒකක උෂ්ණත්වයකට මෙයා ද්‍රව කඳ ඉහළ නගින උස ඒ කියන්නේ ඇත්තටම ගානේ දීලා තියෙන්නේ මොකක්ද උෂ්ණත්වයේ සමග උස වෙනස් වෙන ශීඝ්‍රතාවය හරිද මේක අපිට කියන්න පුළුවන් බෙදීමක් තිබුත් ශීඝ්‍රතාවය කියලා කියන්නත් පුළුවන් නේ ඒතර උෂ්ණත්වයේ සමග උස වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඇත්තටම ළමයි එතකොට මේ මොකද්ද මේ ගානේ හැටියට නම් මේ මොකද්ද උෂ්ණත්වයේ වෙනස් වීමේ උෂ්ණත්වයට අනුව මෙයාගේ උස වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ R සමානයි එහෙනම් කාටද V වතාවක් ගැමා සත්‍ය බෙදීම Aට ඔන්න ඕකට ළමයි හරිද හරි දැන් ඕකේ අපිට ප්‍රස්ථාරගත කරලා තියෙන උෂ්ණත්වයත් එක්ක R කියන එක්කෙනා හරිද උෂ්ණත්වයත් එක්ක R කියන එක්කෙනා ප්‍රස්ථාරගත කරලා තියෙනවා ළමයි දැන් බැලුවට පස්සේ අපිට තේරෙනවා මෙයාගේ ආරම්භක පරිමාව කවදාවත් වෙනස් වෙන්න බෑනේ ඒක හැමතිස්සෙම නියතයක්නේ ආරම්භක පරිමාව නියතයක් හැමතිස්සෙම හරිද හරි ද්‍රවය වෙනස් වෙන්නේ නැහැනේ ද්‍රවය වෙනස් වෙන්නේ නැත්නම් ගැමා සත්‍ය කියන එකත් නියතයක් ළමයිනේ දැන් මෙන්න මෙතන ඉඳන් හරිද අපි මෙතන ඉඳන් පටන් අරන් උඩට ආවොත් මෙතන ඉඳන් පටන් අරන් මෙහෙම උඩට ආවොත් මෙතන ඉඳන් පටන් අරන් මෙහෙම උඩට ආවොත් මෙන්න මෙතෙන්ට යනකම් හරිද මෙන්න මේ පොයින්ට් එකට යනකම් මෙයාගේ වර්ගඵලය මොකද්ද වෙන්නේ මේ පොයින්ට් එකට යනකම් මුගේ වර්ගඵලය අඩු වෙනෝනේ හරිද මේ පොයින්ට් එකට යනකම් උඩට යන්න යන වර්ගඵලය අඩු වෙනවා ළමයි වර්ගඵලය අඩු වෙනවා කියන්නේ මෙන්න මේ R ගේ මොකද්ද වෙන්නේ වැඩි වෙනවා මේකෙන් තේරුම් ගන්න පුළුවන් වර්ගඵලය අඩු වෙනවා කියන්නේ R ගේ වැඩි වෙනවා හරි ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මුල් හරියේදී මොකද්ද වෙන්න ඕන උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී එයාගේ R ගේ වැඩි වෙන්න ඕන හරිද ඊළඟට මෙන්න මෙතනින් එහාට උඩට යද්දී වර්ගඵලය වෙනස් වෙනවද නෑ වර්ගඵලය වෙනස් වෙන්නේ නෑ වර්ගඵලය වෙනස් වෙන්නේ නෑ කියන්නේ එතනින් එහාට වර්ගඵලය නියතයි කියන එක ඉතින් වර්ගඵලය නියත නම් මුන් දෙන්න කොහොමත් නියතනේ ඉතින් මුන් දෙන්නත් නියතයි වර්ගඵලෙත් නියත වුණොත් මොකද වෙන්නේ R කියන කෙනා නියත වෙන එක තමයි වෙන්නේ මුන් දෙන්න කොහොමත් නියතයි ඉතින් මූත් නියත නම් මූ කොහොමත් නියතයි එතකොට අන්තිමට ඒ පාර්ට් එකෙන් පස්සේ මෙයා මෙන්න මෙහෙම එකක් තමයි ඇදෙන්න ඕන හරිද ඔන්න ඔහොම එකක් තමයි ඇදෙන්න ඕන හරි මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ගාන හරි ඊළඟට අපි යන් 2017 A level ප්‍රශ්නෙට 2017 A level ප්‍රශ්නේ ඒ කියන්නේ පේසුරු පොතේ 15 වෙනි MCQ එක පේසුරු පොතේ 15 වෙනි MCQ එක පේසුරු පොතේ 15 වෙනි MCQ එක හරි බලමු මේක ඒක අපිට කියනවා පරිමා ප්‍රසාරණතාවය ගැමා S වෙච්ච T-ටහි පවතින ඝන ගෝලයක් සෙල්සියස් T-ටහි පවතින ද්‍රවයක රූපේ දක්වා ඇති පරිදි සම්පූර්ණයෙන්ම ගිලී පාවෙමින් පවතී. හරි ළමයි ගිලී පාවෙමින් පවතී. මතකද ඔයාලට මම කලින් කිව්වා ගිලී පාවෙන්න නම් අනිවාර්යෙන් ආරම්භයේදී උන් දෙන්නගේ ඝනත්ව මොනව වෙන්න ඕනද? සමාන වෙන්න ඕනනේ. හරිද? ඝනත්ව අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවය ගැමා F කියන එක ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවය ගැමා F කියන එක විශාලයිලු ඝනයට වඩා සමස්ත ගෝලය ද්‍රවය සමග කිසියම් උෂ්ණත්වයකට සිසිල් කරනවලු. හරිද?
සිසිල් කරනවලු ප්‍රකාශන ටික සලකලා බලන්න කියලා තමයි කියන්නේ. හරිද? හරි ළමයි. මෙතන රත් කරනවා කියලා නෙමෙයි තියෙන්නේ. සිසිල් කරනවා කියලා. ඒ කියන්නේ දැන් රත් කරනකොට ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩු වෙනවා. එහෙනම් සිසිල් කරනකොට මොකද්ද වෙන්නේ? සිසිල් කරනකොට සංකෝචනය වෙනවා. ඒ කියන්නේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා කියන්නේ ඝනත්වය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. හරිද? හරි ළමයි. දැන් අපි හදමු ගාන. හරිද? 2017 A level ප්‍රශ්නේ ත්‍රයක පේසුරු වල නම් 15 වෙනි MCQ එක අපිට මෙන්න මේ වගේ සටහනක් තමයි ආරම්භයේදී දීලා තියෙන්නේ. මේ වගේ සටහනක් ආරම්භයේදී දීලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම ද්‍රවයේ ගිලිලා තමයි තියෙන්නේ. හරිද? ඉතින් සම්පූර්ණයෙන්ම ද්‍රවයේ ගිලිලා නම් තියෙන්නේ ආරම්භයේදී මොකද්ද වෙන්න ඕන? ආරම්භයේදී ළමයි ඉතින් සම්පූර්ණයෙන් ද්‍රවයේ ගිලිලා තියෙනවා කියන්නේ මෙන්න මේ ලෝහයේ තියෙන ඝනත්වයයි ද්‍රවයේ ඝනත්වය සමාන වෙන්න ඕනනේ. ලෝහයේ ඝනත්වයයි ද්‍රවයේ ඝනත්වය සමාන වෙන්න ඕන. හරි. මම ලෝහය කියන්නේ ඝන ද්‍රව්‍යයක්නේ. ත්‍රයාගේ ඝනත්වය මම ρS කියලා ගන්නම්. හරිද? ρS. ඊට පස්සේ ද්‍රවයේ ඝනත්වය මම ගන්නම් ρL කියලා. ආරම්භයේදී මෙයා ගිලිලා පාවෙන නිසා අනිවාර්යෙන් ρS කියන කෙනා සමාන වෙන්න ඕන ρLට. හරිද ළමයි? ρS කියන කෙනා සමාන වෙන්න ඕන ρLට. හරි. ඊළඟට බලමු අපි දැන් මේ ගානේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මේක ගොඩක් තර්ක කරන්න තියෙන ගානක්. හරිද? හදන්න එහෙම මොකුත් නැහැ. තර්ක කරලා උත්තරයක් ගන්න තියෙන්නේ. හරි. දැන් මේ ගානේදී මේ පද්ධතියෙම උෂ්ණත්වය අඩු කරනවලුනේ, කූල් කරනවලුනේ. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරනවලු. ළමයි උෂ්ණත්වය අඩු කරද්දී පරිමාව මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා. එහෙනම් ඝනත්වය මොකද්ද වෙන්නේ? ඝනත්වය වැඩි වෙන්න ඕනනේ. හරි. ඒ කියන්නේ මුන් දෙන්නගෙම ඝනත්වය වැඩි වෙනවා. මුන් දෙන්නගෙම ඝනත්වය වැඩි වෙනවා. හැබැයි ගානේ අපිට විශේෂ කතන්දරයක් දීලා තිබ්බා. මොකද්ද? ගැමා F කියන එක්කෙනා වැඩිලු ගැමා S ට වඩා. ගැමා F කියන්නේ මොකද්ද? ද්‍රවය. ඒ කියන්නේ ද්‍රවයේ ප්‍රසාරණතාවයේ සාපේක්ෂව වැඩිලු. ද්‍රවයේ ප්‍රසාරණතාවය ළමයි සාපේක්ෂව වැඩිලු. හරි. ද්‍රවයේ ප්‍රසාරණතාවය වැඩි කියන්නේ එයා කූල් කරද්දී පරිමාව අඩු වෙන ප්‍රමාණය වැඩිපුර වැඩිනේ. ද්‍රවයේ ප්‍රසාරණතාවය වැඩි කියන්නේ රත් කරද්දී පරිමාව වැඩි වෙන ප්‍රමාණය වැඩි වගේම කූල් කරද්දී පරිමාව අඩු වෙන ප්‍රමාණයත් වැඩි. හරිද? ඒ කියන්නේ කූල් කරද්දී පරිමාව අඩු වෙනවා ඝනත්වය වැඩි වෙනවනේ. ඒ කියන්නේ ඝනත්වය වැඩි වෙන ප්‍රමාණයත් වැඩිනේ. ඒ කියන්නේ ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ කාගේද? ද්‍රවයේ. හරිද? ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ වන් ද්‍රවයේ. හරිද? මේක තමයි මෙතනින් ගන්න තියෙන පොයින්ට් එක. ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ. හරිද? ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ රෝ වැඩි කෙනාගේ ගැමා වැඩි කෙනාගේ. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ වැඩිපුර වැඩිවන්නේ ද්‍රවයේ. හරිද? හේතුව ද්‍රවයේ තමයි ගැමා කියන කෙනා වැඩි. හරිද? ඒ කියන්නේ දැන් නිකන් අපි අන්තිමට නිකන් මොකක් හරි උෂ්ණත්වයක් අඩු කරාට පස්සේ එන අවසාන ඝනත්වය මම හිතන්නම් ද්‍රවයේ අවසාන ඝනත්වය ρLT කියලා. ඉතින් එයා ඝනයේ අවසාන ඝනත්වයට වඩා අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. ඝනයේ අවසාන ඝනත්වයට වඩා ද්‍රවයේ අවසාන ඝනත්වය වැඩි වෙන්න ඕන ළමයි. හරිද? හරි. එතකොට මම දැන් නව රූප සටහන ඇන්දොත්. හරිද? නව රූප සටහන ඇන්දොත් මොකද්ද ළමයි වෙන්න ඕන? මේක නම් ওই කියන භාජනයේ දැන් ළමයි ද්‍රවයේ ඝනත්වය වැඩි, ඝනයේ ඝනත්වය අඩුයි. එහෙම අඩුයි නම් ඝනයේ ඝනත්වය අඩුයි නම් මොකද්ද වෙන්න ඕන? දැන් කලින් නම් සම්පූර්ණයෙන් ගිලිගෙන පාවුනේ. හැබැයි දැන් මෙයාගේ ඝනයේ ඝනත්වය අඩුයි කියන්නේ මේ බෝලේ මොකද්ද වෙන්නේ? යම්කිසි ප්‍රමාණයක් උඩ තියාගෙන පාවෙන්නත් පුළුවන් නේ. යම්කිසි ප්‍රමාණයක් උඩ තියාගෙන පාවෙන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ අර්ධව ගිලිලා පාවෙන්නත් පුළුවන්. හරිද? ඒතර මෙතෙන්දී අපි ගත්තොත් මේ තියෙන්නේ අවසාන ඝනයේ ඝනත්වය, මේ තියෙන්නේ අවසාන ද්‍රවයේ ඝනත්වය ρLT ට. තමයි මම හිතනවා ඔයාලට concept එක පැහැදිලි ඇති කියලා. හරි. ඕකේ. දැන් අපි බලමු ABC ප්‍රකාශන ටික. ළමයි මම එන්නම් ABC ප්‍රකාශන වලට. ඒතර ඒ ප්‍රකාශනය අපිට කියනවා සිසිල් කිරීමෙන් පසු ගෝලයෙන් කොටසක් ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළට එයි. හරිනේ. හේතුව සිසිල් කූල් කරාට පස්සේ මේ ඝනයේ ඝනත්වය සාපේක්ෂව ද්‍රවයට වඩා අඩු වුණා. ඒ නිසා. ඊට පස්සේ B එකේ කියනවා ගෝලය මත ඇතිවන උඩුකුරු ද්‍රව වෙනස් නොවේලු. ළමයි ඔන්න ඕක හිතමු පොඩ්ඩක්. හරි. ළමයි මෙතන මොකද්ද වෙන්නේ? අපි නිකන් මෙතන බල ටික ඇන්දොත් මෙයාගේ බර පල්ලෙහාට තියෙනෝනේ. සහ මෙතන උඩුකුරු තෙරපුම තියෙනවා. ළමයි මොකක්ද වෙන්නේ? මම මෙතන උඩුකුරු තෙරපුම U1 කියලා දාගන්නම්කෝ. හරි. අන්තිමට මොකද්ද වෙන්නේ? මෙතන මේක බැලන්ස් දැන් සම්පූර්ණයෙන් ගිලිලා හරි මෙයා පාවෙමින් තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිලිලා පාවෙමින් තියෙනකොට මොකද්ද වෙන්නේ? U1 සමානයි mg ටනේ. හරි. දැන් මෙතනත් පාවෙනවනේ ළමයි. ඉතින් ස්කන්ධය වෙනස් වෙනවද? නෑනේ. මේ ස්කන්ධයම තමයි. මෙතන mg නම් මෙතනත් mgම තමයි. ඊට පස්සේ මම මෙතන උඩුකුරු තෙරපුම U2 කියලා හිතන්නම්. හරිද? ඒතර මෙතනින් එනවා ළමයි U2 සමානයි mg. හරි.
ළමයි මොකද්ද වෙලා තියෙන්නේ? u1 උත් mg ට සමානයි u2 උත් mg ට සමානයි. ඉතින් එහෙනම් u1 u2 කියලා දෙන්න අනිවාර්යෙන් මොනව වෙන්න ඕනද? සමාන වෙන්න ඕනනේ. සමාන වෙන්න ඕනේ. ඒතර මේ උදුරු ධර්මයේ විශාලත්වය වෙනස් වෙයි කියලා කියනවා. වෙනස් නොවේ කියලා කියනවා. ඒකත් හරි. ඒතර A ප්‍රකාශනෙත් හරි, B ප්‍රකාශනෙත් හරි. C එක අපිට කියනවා සිසිල් කිරීමෙන් පසු ගෝලයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වේලු. නෑනේ. ද්‍රවයේ ඝනත්වය තමයි වැඩිපුර වැඩි වෙන්නේ. හරිද? ඒ කියන්නේ C ප්‍රකාශනයේ වැරදි. උත්තරේ A හා B විතරයි හරි වෙන්නේ. ඒ කියන්නේ අංක 3. හරිද? උත්තර අංක 3. උත්තර අංක 3. උත්තර අංක 3. හරි. අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2018 A level ප්‍රශ්නේ. ඒක ළමයි මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. හරි. දැන් ළමයි අපි ගාන කියවමු. හරිද? ගාන කියවමු. ගාන අපිට කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. අපිට ගාන කියනවා මේ රූපේ පෙන්වා ඇති පරිදි සිරස් හරස් කඩකින් යුත් විශේෂ හැඩයක් සහිත වීදුරු බෝලයක් විශාල කුහරයකින්ද අරය ආර් වෙච්ච කුඩා ගෝලාකාර කුහරයකින්ද ක්‍රමයෙන් අරය කුඩා වන දිග එල් වූ පටු මලයකින්ද සමන්විත වේ. පෙන්වා ඇති පරිදි විශාල කුහරයේ සම්පූර්ණ පරිමාවද කුඩා කුහරයේ පරිමාවෙන් අර්ධයක්ද ආරම්භයේ සෙල්සියස් 0 තියෙන ජලයෙන් පුරවා ඇත. ළමයි හොඳට ගන්න හිතට ගන්න අගේ මෙතන ආරම්භයේදී පුරවලා තියෙන සෙල්සියස් 0 ජලයෙන්. හරිද? සෙල්සියස් 0 ජලයෙන්. ඒ කියන්නේ අනියම් ප්‍රසාරණය අහු වෙනවද නැද්ද? අනිවාර්යෙන් අහු වෙනවා. හරිද? අනිවාර්යෙන් අහු වෙනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා බෝතලයේ ප්‍රසාරණය නොගැනිය හැකි නම් XY මට්ටමේ ඉඳන් ජල පෘෂ්ඨයට මනින ලද උස XY මට්ටමේ ඉඳන් ජල පෘෂ්ඨයට මනින ලද උස උෂ්ණත්වය සමග වෙනස් වන්නේ මොහොකින්ද කියලා තමයි අහන්නේ. හරි. XY මට්ටමේ ඉඳන් ජල පෘෂ්ඨයට මනින ලද උස. ඒ කියන්නේ මෙතන ඉඳන් ආරම්භක ජල පෘෂ්ඨය මෙතනනේ තියෙන්නේ. ඔන්න ඔතෙන්ට මනින ලද උස තමයි අහන්නේ. ප්‍රස්ථාරගත කරන්නලු. හරි. එතකොට ප්‍රස්ථාරයේ අක්ෂර දෙකක් අපිට ගානේ තියෙන උත්තරවල මොනවද අක්ෂර දෙක? x අක්ෂය ස්වායත්ත විචලන රන්තින උෂ්ණත්වය සහ පරායත්ත විචලන රන්තින යාගේ උස. හරිද? ඔන්න ඔහම තමයි ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. හරි. ආරම්භයේදී සෙල්සියස් බිඳුවේදී h අගයක් තියෙනවද නැද්ද? තියෙනෝනේ. xy මට්ටමේ ඉඳන් උසක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි අගයකින් තමයි මේ ප්‍රස්ථාරය පටන් ගන්න ඕන. හරි ළමයි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අපි උෂ්ණත්වය ටික ටික වැඩි කරගෙන යනවා. එතකොට උෂ්ණත්වය වැඩි කරන් යද්දි ඔයාලා දන්නෝ ප්‍රස්ථාරයක්. මේක ජලය කියලා කියනවනේ අපිට විශේෂයෙන්ම. ඒතර ජලයේදී උෂ්ණත්වය වැඩි කරන් යද්දි මුල් සෙල්සියස් 4ට යනකම් පරිමාව වැඩි වෙන්නේ නැහැ. පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙලා එතනින් පස්සේ තමයි පරිමාව වැඩි වෙන්නේ ළමයි. හරිද? හරි. එතකොට දැන් 0 ඉඳන් 4ට වැඩි කරද්දි පරිමාව අඩු වෙනවනේ. පරිමාව අඩු වෙනවා කියන්නේ මොකද්ද මෙයා වෙන්නේ? මේ ද්‍රව මට්ටම පහළ යනෝනේ. ද්‍රව මට්ටම පහළ යනවා. ඉතින් ද්‍රව මට්ටම පහළ යනවා කියන්නේ උස මොකද්ද වෙන්නේ? උස අඩු වෙනවා. ද්‍රව මට්ටම පහළ යනවා කියන්නේ උස අඩු වෙනවා ළමයි. හරි උස අඩු වෙනවා. හරි. එතකොට මෙතන දීලා තියෙන උත්තර ටික බලමු ළමයි. හරිද? කලින් උත්තර ටික බලමු. ඒතර දැන් මේ වගේ ප්‍රස්ථාර ප්‍රශ්නයක් කරද්දී ඔයාලා කවදාවත් 100ට 100ක් හරි උත්තරේ හොය ඉන්න එපා. හරිද? මේ ප්‍රස්ථාර ප්‍රශ්නයක් කරන ආර්ට් එක තමයි ඔයාලා හරි උත්තරේ නෙවෙයි හොයන්න ඕන වැරදි උත්තර. වැරදි උත්තර ටික කපලා දාන්න. එතකොට ඉතුරු වෙන එකට ගහලා දාන්න. ඒක හරිද නැද්ද කියලා බලන්න යන්න එපා. වැරදි උත්තර කොහොමත් වැරදිනේ. මොකක් හරි පොයින්ට් එකකින් වැරදි නම් ඒකට ඒව කෙලින්ම අයින් කරලා දාන්න. ඒතර අන්තිමට ඉතුරු වෙන එකට ගහලා දාන්න. හරිද? ඔහොම තමයි කරන්නේ. හරිද? එතකොට එහෙම බැලුවට පස්සේ අපිට 1 2 උත්තර දෙක අයින් කරන්න පුළුවන්. නේ 1 2 මෙතන පටන් ගත්ත ගමන් ඉඳන් වැඩි වේගන තමයි ගිහින් තියෙන්නේ. ඒතර කවදාවත් 1 සහ 2 වගේ උත්තර ඉන්න බෑ. හරිද? 1 සහ 2 වගේ උත්තර ඉන්න බෑ. හරි. ඊළඟට තමයි ඊළඟ කතන්දරේ. හරිද? දැන් එතකොට උෂ්ණත්වය 0 ඉඳන් 4ට යනකොට වැඩි වෙනවා. ඒතර පරිමාව අඩු වෙන නිසා මෙයාගේ මට්ටම අඩු වෙනවා. හැබැයි එතන ඉඳන්
එතන ඉඳන් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මේ උෂ්ණත්වයත් එක්ක මෙයාගේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ආයිමත් අනිවාර්යෙන් උඩට තමයි ප්‍රස්ථාරය යන්න ඕන. හරිද? උඩට තමයි ප්‍රස්ථාරය යන්න ඕන. ළමයි දැන් එතකොට ප්‍රස්ථාර තුනක් අපිට ඉතුරු වුණානේ උත්තරවල. 3යි 4යි 5යි. ඒතර 3යි 4යි 5යි මැද කොටස් නම් ලොකුවට එහෙම ලොකුම වෙනසක් නැහැ. හරිද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ළමයි ওই 3යි 4යි 5යි තියෙන ලොකුම වෙනස තමයි අන්තිම කෑල්ල. අන්තිම කෑල්ල බලන්න. අන්තිම කෑල්ල බලුවට පස්සේ තේරෙනවා 3යි 5යි 3යි 5යි අන්තිම කෑල්ල එන්නේ රේඛීය ප්‍රස්ථාරයක් නේ. 3යි 5යි අන්තිම කෑලි දෙකට තියෙන රේඛීය ප්‍රස්ථාරයක්. හැබැයි හතරවෙනි උත්තරේ තියෙන ටිකක් වක්‍ර වෙච්ච ප්‍රස්ථාරයක්. හරිද? හතරවෙනි උත්තරේ තියෙනවා ළමයි ටිකක් වක්‍ර වෙච්ච ප්‍රස්ථාරයක්. වක්‍ර වෙච්ච එකක්. හරි බලමු අපි ඒක. හරි. එතකොට දැන් මට මෙයාගේ ලියා ගන්න පුළුවන් පරිමාවේ සිද්ධ වන වැඩිවීම සමානයි ආරම්භක පරිමාව වතාවක් ගැමා වතාවක් උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. හරි. ඒතර බම් පරිමාවේ සිද්ධ වෙන වැඩිවීම මට ලියා ගන්න පුළුවන් a වතාවක් h සමානයි b වතාවක් ගැමා වතාවක් ඩෙල්ටා තීටා. ඔන්න ඔහම ලියා ගන්න පුළුවන් ළමයි. හරිද? ඔන්න ඔහම ලියා ගන්න පුළුවන්. ඊළඟට මට කරගන්න පුළුවන් දැන් h බෙදීම ඩෙල්ටා තීටා h බෙදීම ඩෙල්ටා තීටා සමානයි v වතාවක් ගැමා වතාවක් a නේ. ඔහොම එකක් නේ මට එන්නේ. හරි. මේ මොකක්ද ළමයි අපි අර කිව්ව සංවේදීතාවය වගේ එක. ඒ කියන්නේ ඒකක උෂ්ණත්වයකට මෙයාගේ අර ද්‍රව කන්ද ඉහළ යන උස. ඒකක උෂ්ණත්වයකට ද්‍රව කන්ද ඉහළ යන උස. ළමයිනේ ඇත්තටම මේ ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y අක්ෂය බෙදීම x අක්ෂයනේ ඩෙල්ටා තීටා. ඉතින් ළමයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? මෙන්න මේ යගේනේ. ඒතර එහෙනම් මෙයාගේ අනුක්‍රමණය මට හොයන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ. මෙන්න මේ පාර්ට් එකෙන් හොයන්න පුළුවන්. හරිද? හරි දැන් ආරම්භක පරිමාව කියන එක වෙනස් වෙනවද? නෑ. ගැමා වෙනස් වෙනවද? නෑ. ගැමා වෙනස් වෙන්නේත් නෑ. එතකොට මම මෙන්න මෙතන ඉඳන් උඩ ටික සලකන්න. හරිද? මෙතන ඉඳන් උඩ ටික සලකන්නම්. ඒතර මෙතන ඉඳන් උඩ ටික සැලකුවොත් එන්න මෙයාගේ වර්ගඵලය මොකද්ද වෙන්නේ? එන්න වර්ගඵලය අඩු වෙනෝනේ. එන්න වර්ගඵලය අඩු වෙනවා. එන්න වර්ගඵලය අඩු වෙනවා නම් මුන් දෙන්න නියතනම් මෙයාගේ මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. ඉතින් මෙයාගේ වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය මොකද්ද වෙන්න ඕන? මේකෙන් එන්නේ අනුක්‍රමණයනේ. එම නිසා අනුක්‍රමණය මොකද්ද වෙන්න ඕන? අනුක්‍රමණය වැඩි විය යුතුයි. වැඩි විය යුතුයි. හරිද? ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ අන්තිම කෑල්ලේ. හරිද? අන්තිම කෑල්ලේ අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕන. හරිද? ඉතින් අනුක්‍රමණය එන්න වැඩි වෙනවා කියන්නේ අන්තිම කෑල්ල රේඛීයද? නෑ. අන්තිම කෑල්ල රේඛීය නෙවෙයි. ඉතින් අන්තිම කෑල්ල රේඛීය නොවන අනුක්‍රමණය වැඩි වෙන ප්‍රස්ථාරයකට අපිට තියෙන්නේ අනුක්‍රමණය වැඩි වෙන ප්‍රස්ථාරයකට තියෙන්නේ උත්තරංක 4. හරිද? උත්තරංක 4. ඒතර මේකේ concept එක හරියට තේරුම් ගන්න. හරිද? ආයිමත් පාරක් හරි බලලා මේ තේරුම් නැත්තම් concept එක හරියට තේරුම් ගන්න. හරිද? හරි ළමයි. එතකොට දාගමු ඕක. හරි ළමයි. එතකොට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ද්‍රව ප්‍රසාරණයේ තියෙන අන්තිම ගානට 2020 A level MCQ එක 2020 46 MCQ එක දැන් කියන්නේ 46 කියන්නේ සාමාන්‍යයෙන් අර අමාරුයි කියලා හිතන්න පුළුවන් ගානක්. හරිද? අන්තිම 10 සාමාන්‍යයෙන් A level විභාගේ අපි අමාරු කියලා සලකන ගණන් ටිකනේ තියෙන්නේ. හරි. ඒතර මම රූප සටහන ඇඳගත්ත කලින්ම දැන් අපි ඕක විස්තර කරලා බලමු. හරිද? මොකක්ද උත්තරේ කියලා. හරි. අපිට කියනවා සිරස් වීදුරු නල දෙකක T1 T1 සහ T2 පහත කෙලවරවල් කුඩා තිරස් කේශික නලයකින් සම්බන්ධ කර ද්‍රවයකින් පුරවා ඇත. එක් නලයක් සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් වලින් තියෙන වාජනයක දාලා තියෙනවලු. අනිත් නලය සෙල්සියස් 40 තියෙන ජලයේ කිල් වල තියෙනවලු. හරි. රූපයේ ආකාරයට ද්‍රව කණන් දෙක අතර උසෙහි වෙනස 1.6 සෙන්ටිමීටර් වන අතර සෙල්සියස් බිඳුවේ ඇති ද්‍රව කඳේ උස සෙන්ටිමීටර් 80යිලු. හරි. රූපේ පරිමාණ ඇඳලා නැහැලු. අපෙන් අහන්නේ ද්‍රවයේ සත්‍ය පරිමාණ ප්‍රසාරණය. හරි. බලමු ළමයි. එතකොට දැන් මට ගන්න පුළුවන් මේ පැත්ත තියෙන සෙල්සියස් බිඳුවේනේ. හරි සෙල්සියස් බිඳුවේ. ඒතර මේ පැත්තේ දැන් මේ පැත්තට එනකොට උෂ්ණත්වය කීයක් වැඩි වෙලාද? සෙල්සියස් බිඳුව තිබිච්ච එක 40 වෙලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට උෂ්ණත්වය වැඩි කරගෙන තියෙනවා යා සෙල්සියස් 40කින් නේ. සෙල්සියස් 40කින් උෂ්ණත්වය වැඩි කරා.
ඉතින් ළමයි උෂ්ණත්වය වැඩි කරද්දි මෙයාගේ පරිමාව මොකද්ද වෙන්න ඕන? අපි දන්නවා වැඩි වෙන්න ඕන. උෂ්ණත්වය වැඩි කරද්දි පරිමාව වැඩි වෙන්න ඕන. ඉතින් හරිද ඒක? හරිනේ. මෙතන තියෙන මෙන්න මේ වගේ පරිමාවක්. හැබැයි මෙතන ඊට වඩා උසකට ගිහිල්ලා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙලා. මම හිතන්නම් මේ පැත්තේ ආරම්භක මෙන්න මේ ද්‍රව කඳේ ආරම්භක පරිමාව මම හිතන්නම් නිකන් v කියලා. හරි මෙයාගේ පරිමාව නිකන් v කියලා ගත්තොත් මම මෙතනින් v කියලා දාගන්නම්. එහෙනම් මෙයාගේ පරිමාවට මට ගන්න පුළුවන් අරයට වඩා වැඩිනේ. වැඩි වෙන්නත් එපා උෂ්ණත්වය වැඩි වෙලා නම්. මම ගන්නම් ඒකට v ට කියලා. හරිද? හරි. දැන් ඉතින් අපිට මුන් දෙන්නක අතර සම්බන්ධතාවයක් ලියා ගන්න පුළුවන් නේ. මුන් දෙන්නක අතර සම්බන්ධතාවයක් ලියා ගන්න පුළුවන්. හරි. මොකද්ද සම්බන්ධතාවය? සම්බන්ධතාවය තමයි අවසාන පරිමාව සමානයි ආරම්භක පරිමාව වරහන් එක ධන ගැමාවතාවක් ඩෙල්ටා තීටා. මෙන්න මේක තමයි ගාන හදන සූත්‍රය. හරිද? ඉතින් මට අවසාන පරිමාව ලියා ගන්න පුළුවන් කොහොමද? අවසාන පරිමාව ලියා ගන්න පුළුවන් මෙයාගේ දැන් හරස්කඩ වර්ගඵලය අපි හිතමු a කියලා. හරස්කඩ වර්ගඵලය නම් මේ ගානේ සැලකිය යුතු ලෙස වෙනස් වෙලා නැහැ කියලා කියනවා අපිට. ඒතර හරස්කඩ වර්ගඵලය එහෙම ලොකු වෙනසක් නැහැ. එකම යුගුණලයනේ තියෙන්නේ. හරි. ඒතර හරස්කඩ වර්ගඵලය වෙනස් වෙලා නැති නිසා මට ලියන්න පුළුවන් මෙයාගේ අවසාන පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය a වතාවක් උස කීයද? උස මෙතන දැන් මෙතන ඉඳන් මෙතෙන්ට උස කීයද? මෙතන ඉඳන් මෙතෙන්ට උස සෙන්ටිමීටර 80යි නේ. අතන 1.6 කියන්නේ කීයද? ඔක්කොම 81.6යි සෙන්ටිමීටර. හරි ආරම්භක පරිමාව කියන්නේ මොකද්ද? වර්ගඵලය වතාවක් ආරම්භක උස සෙන්ටිමීටර 80යි. සෙන්ටිමීටර 80යි. ඊට පස්සේ එක ධන ගැමා තමයි අපිට හොයන්න කියන්නේ උෂ්ණත්ව වෙනස 40යි. ළමයිනේ දැන් ඉතින් සුළු කරන්න තියෙන්නේ. හරිද? ඒට ඒ කැපෙනවා. සුළු කළා උත්තරයක් ගමු. හරිද? උත්තරයක් ගමු. ඒතර සුළු කළා මට උත්තරයක් ගන්න පුළුවන් මේ පැත්තේ උත්තර එනවා 81.6ක්. මේ පැත්ත එනවා 81.6ක්. සමානයි එහා පැත්ත ಗುಣ කරගත්තට පස්සේ එනවා මට 81න් වැඩි කරාට පස්සේ 80යි. ඊට පස්සේ මෙයා 40යි ගැමා කියන එක 80න් වැඩි කරාට පස්සේ මට එනවා කීයයිද? 4 වරක්කට 32යි 3200යි ගැමා. ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද? ඔන්න ඔහොම එකක් එනවා ළමයි. හරිද මට? එතකොට දැන් අපි යන් ඊළඟ වැඩේට ඊළඟට අපිට ගන්න පුළුවන් 81.6 මෙතන 80නේ තියෙන්නේ. ඒතර 81.6න් 80ක් ගියර පස්සේ කීයද? 1.6යි. 1.6 සමානයි 3200යි ගැමා. 3200යි ගැමා. හරි. එහෙනම් ගැමා සමානයි 1.6 බෙදීම 3200. 3200. හරිද ළමයි? එතකොට ඕක සුළු කරාට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා අන්තිමට 5 වැඩි කිරීම 10 ඍණ 4ක්. හරිද? 5 වැඩි කිරීම 10 ඍණ 4ක්. ඔයාලා සුළු කරලා බලන්න. 5 වැඩි කිරීම 10 ඍණ 4ක් සෙල්සියස් අංශකයට කියන එක තමයි අන්තිමට ආපු උත්තරේ. හරිද? හරි ළමයි. එතකොට අපි මේ වීඩියෝ එකකින් එතකොට සම්පූර්ණ ද්‍රව ප්‍රසාරණයට අදාළව පාස් පේපර්ස් MCQ ටික පේසුළු වල තියෙන පාස් පේපර්ස් MCQ ටික ඔක්කොම හරිද? අතාරින්න නැතුව ඔක්කොම ටික මේ ඩිස්කස් කරා. මම හිතනවා ඔයාලට මේ ඩිස්කෂන් එකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හරිද? ඒතර ඔයාලට තේරුණාද කොහොමද කියලා පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් දාගෙන එහෙම යන්න. හරිද? හරි.